සත්‍යවාදී ගවේෂණේ සමාජ විවරණය ආයිබෝවන් සුබ උදෑසනක්. අද මැතිවරණ ප්‍රචාරකවල අවසාන දවස, දේශපාලන සංවාදයක් පවත්වන්නට පුළුවන් අපිට අවසාන දවස. මේ වෙනකොට මැතිවරණය ඉතාමත් උණුසුම් වෙමින් තිබෙනවා. ඊයේ සවස බොහොම අවාසනාවන්ත සිදුවීමකුත් වාර්තා වුණා. තිරිකුණාමලේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකුට පහර දීමක් සිද්ධ වෙලා තිබුණා. නිල් බලකාය හා බැඳුණු යම් දෙයක් වළක්වන්නට ගිය අවස්ථාවේ තමයි මේ පහර කෑම සිද්ධ වෙලා දින. ඔහුගේ සෙලි ජංගම දුරකථනයත් උදුරාගෙන පොළොවේ ගසා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපගේ කනගාටුව පළ කරනවා. මොකද මේ වෙලාවේ හැමෝම බොහොම හැසිරීම ඉතාමත් හොඳින් තබාගෙන මේ මැතිවරණ රාජකාරී කරන අයට තමන්ගේ රාජකාරිය කරන්නට ඉඩ පහසුව සැලසිය යුතුයි. මේ උණුසුම් මැද්දෙම අපි ආරාධනා කළා මැතිවරණයේදී මොකද වෙන්නේ. නමුත් මැතිවරණයට වඩා එහාට ගිය මැතිවරණයෙන් පසු කළ යුතු දෑ ගැන කතා බහ කරන්න. ඒ වගේම සමහර විට මේතනදී පක්ෂයේ ආරවුල ගැනත් යම් යම් මතවාද නැති වෙන්න පුළුවන්. ජාතික හිලවුරුමය නියෝජනය කළ සහ ඒ වගේම මේ වන විට පළාත් සභා මන්ත්‍රී ධූරයේ තවමත් රැඳී සිටින උදය ගම්මන්පිල මහත්මයා හිටපු අමාත්‍යවරයා සුබ උදෑසනක් ඔබට. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහත්මයා, එතුමන්ගේ දේශපාලනේ බැඳිලා තියෙන ජාතික හෙළවුරුමියත් එක්ක ඔබටත් සුබ උදෑසනක්. සුබ උදෑසනක්. හොඳයි. මම අනුරුද්ධ ප්‍රදීප් මහත්මයාගෙන් ආරම්භ කරන්නේ. අපි මිනිත්තු 5-6 බැගින් යමු. එතකොට අපිට වැඩි අවස්ථාවන් වලට යන්නට පුළුවන්. ප්‍රදීප් මහත්මයා, දැන් මේ මැතිවරණයේ ප්‍රධාන සාධකය වුණේ ඔබලාගේ මේ ව්‍යවස්ථා සංශෝධනය. දැන් ඒ මහින්ද රාජපක්ෂ මහත්මයාත් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් බවට පත් කරන බව මේ පාර්ලිමේන්තුව ප්‍රකාශ කරලා තිබෙනවා. ඔහුගේ මැතිවරණ ප්‍රකාශයනුත් ඇත්තටම රටට අවශ්‍ය වෙන්නේ මේ වකවානුව තුළ ව්‍යවස්ථාමය වෙනසක්ද, එහෙමත් නැත්නම් ආර්ථිකයේ වශයෙන් තියෙන බාධාවන් ඉවත් කර ගැනීමද, ජනතාව මේ මැතිවරණයේදී වඩාත් උපේක්ෂාවෙන් බලා සිටින්නේ මොන වගේ කාරණයකට ඔබට හිතන විදියට? ඇත්තටම මං පළමුවෙන්ම මේ අද එක්තරා අවස්ථාවක් අපි කාලයක් තිස්සේ මේ ඇත්තම රූපානි මාධ්‍යයෙන් තමයි මේක බලාපොරොත්තු වෙන්නේ. නමුත් අවාසනාවකට මේ ගම්මන්පිල මැතිතුමාගේ පාර්ශවයෙන් ඒක ඒ වලට දිනවලට එකඟ වීමක් තිබුණේ නැහැ. දවස් 3-4ක් දීලත් එතුමාට වෙන වැඩ තියෙනවා කියලා ඒක ඉන්නේ නැතු හිටියා. ඒ නිසා මම මේ අවස්ථාව කරගන්නවා මේ රටේ ජනතාවගෙන් යම් ආකාරයක සමාවිල්ලීමක් කරන්න. මොකද ජාතික හෙළවුරුමේ පිළිබඳව විශාල ගෞරවයක් සමාජයේ තිබුණා අපේ විරුද්ධවාදීන් තුළ පවා. මේ ඒ කියන්නේ එකමුතුකමක් තියෙනවා. ඒ වගේම තනතුරු දුන්නට, මුදල් දුන්නට, වරප්‍රසාද වලට අර ප්‍රතිපත්ති පාවා දෙන යන ඒ කණ්ඩායම මේක තුළ නැහැයි කියන මතයක් සමාජයේ තිබුණා. ඉතින් අපි සමාවිල් දෙනවා. අපි අද ඒ තත්ත්වය අපිට මේ විදිහට ඒ පුරසාරම අපිට නැවත වරක් දොඩන්න බෑ. ඒ ආඩම්බරකමෙන් අපිට යුක්ත වෙන්න බෑ. මොකද අපි දන්නවා කවුරුත් මේ ගම්මන්පිල මහත්තයාගේ ඉවත් වීමත් එක්ක සමාජයේ විශාල කැළඹීමක් ඇති වුණා. ඒ වගේම සමාජයේ එතෙක් කල් අපි ගැන තිබිච්ච ගෞරවය අර තන්තුරු වලට යන්නේ නැහැ කියන එක එතනින්ම බිඳ වැටලා ගියා. ඉතින් මේකෙන් පේනවා ශාන් ඔබ අහපු ප්‍රශ්නට උත්තරේ මම මේකෙම ගන්න. ඒ තමයි මේකෙන් පේනවා මේ රටේ දේශපාලනය කොයි තරම් දුරට ජරාජීර්ණ තත්වයකටද පත් වෙලා තියෙනවද කියන එක. මේ ක්‍රමේ වෙනස් කළ යුත්තේ ඒ නිසාමයි. ගම්මන්පිල මහත්තයලාගේ මේ වැඩේ නිසාම තමයි අපි මෙතෙන්ට යන්න ඕනේ කියන එක තමයි මම යෝජනා කරන්නේ. ඒ කියන්නේ හැම තැනකදීම මේ ජනාධිපතිවරයා පාවිච්චි කරන දෙකක් තියෙනවා. එකක් මුදල් දෙනවා. එක යාමින් දෙනවා. මෙයා ජනාධිපති වෙන වෙලාවේ ඇත්ත වශයෙන් කියනවා 7-5ක්වත් තිබිච්ච පුද්ගලයෙක් නෙවෙයි. අද ප්‍රකෝටි ගානේ මුදල් මිනිස්සුන්ට දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක අයථා මාර්ග වලින් අය මේක කියන්න දෙයක් නැහැ. ඔහු සහ ඔහු වටා ඉන්න එක්තරා කුඩා කල්ලියක් විසින් මේ රටේ ජාතික ධනය ඉතාමත්ම අසීමිත ආකාරයෙන් හොරකම් කරලා තියෙනවා. ඒ හොරකම් වලින් ඔහු ඕන තරමින් පදමින් මිනිස්සුන්ට සල්ලි බෙදනවා. අනිත් එක වරප්‍රසාද බෙදනවා. ඕන එක්කෙනෙක්ට අපි දන්නවා අපේ විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙක් හිටියා කරුණාරත්න කියලා. ඔබතුමාලා දන්නවා සියලු දෙනා ඔහු ඉතාම කුප්‍රකට උපකුලපතිවරයෙක්. ඔහුට කිව්වේ පිස්සු කරුව කියලා. මේක වැරද්දක් නෙමෙයි මම මෙහෙම කෙනෙක් මොකද ඒක සමාජයේ සියලු දෙනා දැනන් හිටියා. ඔහුව අධ්‍යයනාංශයක අංශාධිපති තනතුරට කවුරුත් පත් කරන්න එකඟ වෙලා තිබුණේ නැහැ විශ්වවිද්‍යාලේ. ඔහුට උපකුලපතිකම දුන්න පමණක් නෙවෙයි දෙවරක් ඔහුට ඒ තනතුර දුන්නා.
මෑත කාලේ කවදාවත් එහෙම කරලා දෙවරක්ම දුන්නා. මේ ඔහු කොච්චර දුර ගියාද කියනවනම් මේකත් එක්ක ඔහු එක්තරා අවස්ථාවක කන්‍යාභාවය පරීක්ෂා කරා ගෑන් ළමයින්ගේ. කරන්න උත්සාහ කරා. දුන්නේ නැහැ. නමුත් එහෙම අවස්ථාවකදී ඒ වගේ පිස්සෝට පවා වරප්‍රසාද දෙන රජයක් ඉතින් අන්න ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක නිසා තමයි ජනාධිපතිවරයාගේ මේ අත්නොමතික බලය නිසා තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. මුදල් ඕනෑට මුදල් දෙනවා. තනතුරු ආසාවෙන් ඉන්නට තනතුරු දෙන ගම්මන්පිල මහත්තයාගේ ප්‍රශ්නේ මම හිතන්නේ ඒ තරම් අපි දීර්ඝව සාකච්ඡා කළ උද්දයන් නෙවෙයි. මෙතුමා පහුගිය පළාත් සභා මැතිවරණයට තරඟ කළා. ඉතාමත්ම විශාල බලාපොරොත්තුවකින් හිටියා මහමැති ධූරය ගන්න පුළුවන් කියලා. ඔහු ඒ වෙනුවෙන්ම තමයි කැම්පේන් එක කරෙත්. ඒ වගේම මේ මට පෞද්ගලිකවත් කියලා තියෙන අවස්ථා ගන්නකද අනිත් අයට කියලා තියෙන එක මේ ප්‍රසිද්ධ රහසක්. ලක්ෂ 2.5කට එහා ඡන්දයක් ගන්නවා කියලා. ඉතින් අපි ඒ වෙලාවේ පැහැදිලිව අපි අතර සාකච්ඡා කරා ඒ හැකියාව මේ අවස්ථාවේ ඔහුට පවතින්නේ නැහැ කියලා. ඒක ඔහුගේ පෞද්ගලික වැරද්දක් නිසා නෙවෙයි. අනිත් අවස්ථාවල් වලදී ඔහුට විරුද්ධව ප්‍රතිරූපයන් විදිහට කැම්පේන් කරන හිටියා. උදාහරණයක් විදිහට දුමින්ද සිල්වා එක පැත්තකින් ඉඳී අනිත් පැත්තේ ගම්මන්පිල මහත්තයාට පිරිසුදු චරිතයක් විදිහට මතුවලා ඡන්දයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. නමුත් මෙවර උනේ හිරුනිකාවේ. එතකොට හිරුනිකා කියන්නේ අර ආණ්ඩු පක්ෂයට ඡන්ද දෙන නමුත් ආණ්ඩු පක්ෂයේ මේ තියෙන මජර ක්‍රමයට විරුද්ධ අදහස් දරන අයට හොඳ තේරීමක්. ගම්මන්පිලට වඩා හොඳ තේරීමක් අතරම හිරුනිකා කියන්නේ. ඒතර මිනිස්සු හිරුනිකාවෙත් ඇදී යනවා නිතින්ම. ඒ අනුව හිරුනිකාගේ පැත්ත වැඩි කියන එක අපි අතර පෞද්ගලිකව කතා බහ වුණා. මෙතුමාට තව සවදයක් කිව්වා. මේ ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. බලාපොරොත්තු අපි දන්නවා ලොකු බලාපොරොත්තු තියාගත්තා ඒක කඩ වුණාම අනිවාර්යෙන් ඊළඟට දේශපාලන එක්තරා අර පිසු කෙලීමක් කරනවා. ඒක අපේ පක්ෂෙත් අපි දැකලා තියෙන දෙයක්. ඒ කියන්නේ ලොකු බලාපොරොත්තු තියාගෙන යන අය ඒ බලාපොරොත්තු නැති වෙච්ච ගමන් ඊට පස්සේ වෙන විකාර තීන්දුව ගන්නවා. ඉතින් අපි එතුමාට ඉතින් කරුණාවෙන් කිව්වා ඔක වෙන්නේ නැහැ කියලා. එදා ඡන්දේ දවසේ පහුවදා චම්පිකරණක මැතිතුමා මට කතා කරලා කිව්වා මෙතුමා ඡන්දයක් 1,15,000යි ගත්තේ. එතුමී ඊට ගොඩක් ගත්තා. එතකොට මේ චම්පිකරණක මැතිතුමා මට කතා කරලා කිව්වා අනුරුද්ධ මේ උදය බොහොම වැටලා ඉන්නේ. එතුමා මට ගොඩ විස්තරයක් කළා දීර්ඝ මේක අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ ඒක සම්බන්ධ කරලා ඒකට මට අපි පක්ෂයට සම්බන්ධ ඉන්න බන්දුරු චන්ද්‍රසේකරලා ඔය නිශාන්ත් ශ්‍රීවර්ණසිංහ මේක සියලු කණ්ඩායම් අපිට කතා කරා මේ තත්ත්වය දැන් මොකද කරන්න කියලා. ඉතින් ඒක නමුත් අපිට ඇත්තටම අපිට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ ඡන්ද ව්‍යාපාරය පවා ඔය කොච්චර කිව්වත් හොඳින් ගිය එකක් නෙමෙයි. ඒකේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි කවුරුත් දන්නවා. එතුමා නීතිය සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින් මෙතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගී වුණා. මෙතුමා ඊට පස්සේ අපි මේක අහපුවාම මොකද්ද උනේ කියලා අහපුවාම මෙතුමාගේ අර්ථකථනය උනේ මේකයි. එතුමා කිව්වේ ජාතික හෙළවුරුමේ තියෙන ඡන්ද පදනම තමයි ජාතික හෙළවුරුමේ තියෙන ඡන්ද සංඛ්‍යාව තමයි 25000 26000 ඒ කියන්නේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ගත්ත ඡන්ද ප්‍රමාණය. ඒක ඉතුරු ඡන්ද ප්‍රමාණය වැඩි වුණේ ගෝඨාභයගේ මැදිහත් වීමෙන් කියලා. ඒ කියන්නේ අපි ගෝඨාභයගේ මැදිහත් වීම ප්‍රතික්ෂේප ඒක වැරදි කියපුවාම එතුමා කිව්වේ ඒ වගේ කතාවක්. එතකොට ඒ කියන්නේ ගෝඨාභය සරණං ගච්ඡාමි අර වෙන සරණක් නැති තරමට මෙතුමා ඒක හිත හදාගත්ත එතනදී. මේක අපි වෙනස් කරන්න පහුගිය කාලේ පුරාම මහන්සි වුණා. එහෙම නෙවෙයි මේ දේශපාලනේ ප්‍රතිරූපය. මෙතුමා ප්‍රතිරූපයක් තියෙන එක්කෙනෙක් නේ. කොයි විදිහකට ප්‍රතිරූපයක් තියෙනවා. ඒතකොට නිශාන්ත වර්ණසිංහ මහත්තයාට ඒ ප්‍රතිරූපේ නැහැ. මට ඒක තරම්වත් නැහැ. මෙතුමාට කියලා පැංචෙක් කියලා. ඉතින් පැංචල්ල ඒතකොට ඒ දෙක අතර පරතරයක් තියෙනවානේ. ඒතකොට දැන් මම ඡන්ද ඉල්ලුවොත් මට ඔය ඡන්ද ගන්න හම්බෙන්නේ නැහැ. මම නෙවෙයි නලින්ද සිල්වා ඡන්ද ඉල්ලුවොත් හම්බෙන්නේ නැහැ. මොකද අපේ ප්‍රතිරූපය හැදලා තියෙන්නේ වෙන විදිහකට. එතකොට ඒ ප්‍රතිරූපයත් එක්ක ගොඩනගෙන විදිහක් තියෙනවා. ඒ අනුව ඒ මෙතුමාට හම්බ වෙන්නේ මෙතුමාගේ ප්‍රතිරූපයට ගෝඨාභයගේ මැදිහත් වීමක් තියෙන ඇති එතන. ඔබ අවසන් කරා. ඔව් මේ එතකොට ඒ අනුව මෙන්න මෙතනින් තමයි මේ දෙදරායන් පටන් ගත්තේ. ඒ කියන්නේ ගෝඨාභයගේ සරණ හැරන් සරණක් නැත කියන මතයට මිනිහ කාවයන් පස්සේ මම හිතන්නේ ඔහුට ප්‍රතිපත්ති මත තවදුරටත් දේශපාලනය කරන්න බෑ. සල්ලි වලට ගන්න බැරි අයව තනතුරු පෙන්නලා ගන්නවා. හොඳයි. අද මැදිරියේ සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහත්මයා. එතුමන් ජාතික හෙළවුරුමිය නියෝජනය කරන්නේ. ඒ වගේම ජාතික හෙළවුරුමේ හිටපු තවමත් ඔහු අලුත් පක්ෂයක් බිහි කරන බව තමයි ප්‍රකාශ වෙලා දෙන්නේ. ජාතික හෙළවුරුමේ හිටපු සමාජික හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහත්මයා තමයි මැදිරි අනෙක් තැනැත්තා අද මැදිරියේ සිටින. ඔබටත් පුළුවන් 575 22 22 ඔස්සේ මේ සංවාදයට එකතු වෙන්න. මම ප්‍රශ්නයක් යොමු කරන්න හිටියේ නමුත් ගම්මන්පිල මහත්මයා මෙතනින් තරම් ප්‍රශ්න තියෙනවා. ඔබට පුළුවන් උත්තර දෙන්න. ඉන් පස්සේ මම මත කරන්න මේක. දැන් මෙතුමා ඒකපාර්ශ්විකව කිව්ව කාරණා ටිකක් තියෙනවානේ. මහා ඇමති ධූරය ගන්න හැදුවා. ඒ වගේම ඒක නැති වුණාන් පස්සේ මට ආරක්ෂක ලේකම් හැර වෙන සරණක් නැහැ කිව්වා. දැන් මෙතුමාද බොරු කියන්නේ මමද බොරු කියන්නේ කියන ප්‍රශ්නයක් කියලා අපි කතා දෙකක් කියද්දී. ඒවා මුලින්ම උදාහරණයක් දෙන්නම්. ඒතකොට අපිට ගන්න වෙන්නේ අවශේෂ කාරණා. මේ පිළේ අය බොරු කියනවාද මම පිළේ බොරු කියලා තියෙනවද කියන කාරණය ඔප්පු කරගන්න පුළුවන් අවශේෂ කරන. අපි ඊයේ මුළු රටම දැක්කා මෙතුමන්ලගේ ආදරණීය නායකයා චම්පික රණවක මැතිතුමා ඊටාම දිවේශාගත විදිහට ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගේ ඡායාරූපේ
කේපීගේ ඡායාරූපය බද්ධ කරලා ජනාධිපතිතුමත් එක්ක දෙන්න සිපවලන්ත ගන්න අවස්ථාවක් විදියට මාධ්‍ය විදියට ඉදිරිපත් කරලා අද මේ වෙන මුළු රටම හෙළි වෙලා ඉවරයි. මෙතුමන්ලා හතරවන ශිල්පද බෞද්ධ පක්ෂයක් යයි කියාගනිමින් හතරවෙනි ශිල්පදේවත් රකින්නේ නැහැ. ඒ නිසා අපිට එන්නේ ඒ තැන ඉඳන් තමයි තෝරගන්න වෙන්නේ. මේ දැන් කියන කතන්දර දෙකේ මොන කතාවද හරි මොන කතාවද ඇත්ත ද්වේෂයට ගියාම හැසිරෙන ආකාරය. එස්.එල්. ගුණසේකර මහත්තයා පක්ෂ ඉවත් වීමේ සිට මහා පක්ෂ ඉවත් වීම දක්වා ද්වේෂාගතව හැසිරුනේ කවුද? අපි ප්‍රතිචාර දක්වලා තියෙන්නේ කොහොමද කියන එක ගැන මේ රටම දැක්කා. එතකොට කවුද මේ ද්වේෂයෙන් බොරු කියන්නේ කියන කාරණේ ඉඳගෙන අපි මේ කාරණේට හැරියමු. දැන් මුලින්ම මෙතුමා කියනවා මේ කවුද මම මාහැමති ධූරය ගැන සීන් එක හිටියා කියලා. දැන් මගේ කතාවලදී දැන් අපේ පත්තරවල ඒ දවස්වල ගියා මෙතුමට හොයාගෙන ඉන්න පුළුවන්. ඒ කිසිම තැනකදී මම ආනවා ඔබතුමා මාහැමති වෙනවා මම කියව නෑ ඒක මට අදාළ නෑ. මම මැතිවරණේ මට ලැබිය යුතු තැන ජනතාව තීරණය කරේ අන්න මාධ්‍ය හමුවල තියෙනවා කියලා. එකක මං කියලා නෑ මම මාහැමති වෙනවා මමයි මාහැමති. එහෙම කිව්ව කට්ටිය හිටියා. ප්‍රසන්න රන්තුංග මැතිතුමා කිව්වා මමයි මාහැමති කියලා. අනාගත මහමැතිතුමීට ජය වේවා කියලා තමයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ මැතිවරණ ව්‍යාපාර කිව්වේ කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ලංකාදීප පත්‍රයෙන් වාර්තා කරලා තියෙනවා. ඒ වගේ උපාලි කොඩිකාර මැතිතුමා කිව්වා කොළඹටයි මහමැතිකම එන්න ඕනේ මමයි මාහැමති කියලා. මං කොතනවත් කියලා නෑ. මම දන්නවා මම පෝස්ටර් අලවන්නේ නැතිව නීති විරෝධීව ලයිට් කණුවල කටවුට් එල්ලන්නේ නැතුව දේශපාලනය කරේ. ඒ දේශපාලනයේ සීමාවක් තියෙනවා. ඒ 1,16,000 ගියේ තිබ්බ සීමිත අරමුදල් සහ මැතිවරණයට මා විසින් ඇති කරගත්ත වාරණය. ඒක වෙන කවුරුත් හඳුනා දුන්න දෙයක් නෙවෙයි. මා විසින් ඇති කරගත්ත වාරණයන් අනුව මට යන්න පුළුවන් දුර. එහෙමනම් මමත් ඒ මංම විසින් ඇති කරන් තියෙන සීමා බන්ධන ගලවලා දාලා පෝස්ටර් කට් අවුට් ගහගෙන මට යන්න තිබ්බා. ඒ මහමැති සීන් එක හිරුනිකා පරාජය. ඊළඟ මං කඩා වැටුණා ඊට පහුවෙන්ද ඡන්දය අවසන් වෙච්ච ගමන් සටනට ඇවිල්ලා හිරුනිකායේ ජයග්‍රහණයට සුබපතලා අපේ මිනිස්සුන්ගේ මූණ වැළුවම් පේනවනේ කඩා වැටලා දින්නේ නැත්තේ. නිසා මෙතුමන්ලා ඊටාම අතේපත් වෙන බොරුයි කිව්වේ. ඊළඟට කියනවා ආරක්ෂක ලේකම්තුමා ඊටා වැරදි සාගත විදිහට ගෙනවා කියලා. මම එතුමෙන් අහන ප්‍රශ්නේ 2009 මැතිවරණ ව්‍යාපාරේ ආරක්ෂක ලේකම්තුමා පැමිණියා. එදා මූලාසනයේ හිටියේ ඕමල්පේ සෝබිත නායක හාමුදුරුවෝ. චම්පික රණෝග මැතිතුමා ඇතුළු හෙළවුරුමේ කට්ටිය තමයි මේක සංවිධානය කරේ. එදා ඒක වැරදි නම් 2009 මේක 2013 14 එකත් මේක නතර කරගන්න තිබ්බනේ. අඩු ගානේ පක්ෂ විරුද්ධයි පක්ෂ මතයට පටහැනිව කටයුතු කරනවා මේ රාජ්‍ය නිලධාරීන් ගෙනෙන එක වැරදි. ඒ වෙනවා චම්පික රණෝග මැතිතුමා 2010 ගෙනව අනුෂ පැල්පිට මහතාව. තමන්ගේ මැතිවරණ ව්‍යාපාරේ ප්‍රධාන අමුත්තේදී තමන්ගේ ඊ කැම්පේන් එක දියත් කරන්නේ. ඒතර උදේගම්මන් පිළ කරනකොට වැරදි දේ චම්පික රණෝග කරනකොට හරි වෙන්නේ කොහොමද? ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා පැමිණීම පිළිබඳ විවේචන එල්ල වෙද්දී නිශාන්ත වර්ණසිංහ මැතිතුමා සිරසේ සටන ඒක ආරක්ෂා කරනවා. එතකොට මේක වැරදි කියලා මම පක්ෂයෙන් එළියට යනකම 2009 කරපු දෙයට පක්ෂයෙන් එළියට යනකම් ඉන්නවා ඒක වැරදි කියන්නේ. ඒකෙන් පේනවා ද්වේෂය. දෙවෙනි කාරණේ මට ඒක නැතිවීම මම බලාපොරොත්තුෙන් හිටියේ නැති නිසා. තවත් මේ මහමැති ධූරය සම්බන්ධව කියන්න ඕනේ මේ මම ඇමති ධූරයෙන් ඉවත් වෙන අවස්ථාවේ ප්‍රසන්න රන්තුංග මැතිතුමා හිත මිතා මට සහෝදරෙක් වගේ සමීපයි මහා ජනාධිපතිතුමාටත් බැසිල් රාජපක්ෂ ඇමතිතුමාටත් කියලා මාධ්‍යවල වාර්තා වුණා උපදීපති උරුවල මහා ඇමතිකම උදේට දෙන්න කියලා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඉල්ලනවා උදේ මට සහෝදරෙක් වගේ මම එයා යටතේ වැඩ කරන්න සූදානම් කියලා. ඒතකොට බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කියනවා මගේ ඇමතිකම නෙවෙයි ඔයාගේ ඇමතිකම නෙවෙයි මගේ ඇමතිකම දුන්නත් උදේ ඉන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන ප්‍රතිපත්තිමේ ප්‍රශ්නයක් කියලා. එතකොට ඊට පස්සෙත් ප්‍රසන්න රන්තුංග මැතිතුමා ඔබතුමා දන්නවා ඔබතුමාගේ පාසල් මිත්‍රයා පාසල් සගය මාධ්‍ය හමුවක් තියලා විවෘතව ආරාධනා කරා මට මහමැතිකම බාර ගන්න කියලා ආණ්ඩුවට ආවට පස්සේ මම ප්‍රතික්ෂේප කරා. එතකොට මෙතුමන්ලගේ මේ ප්‍රකාශය අසත්‍ය බව පෞගිය කල්මිනියන් කටින් කියන්නේ මේ නිකිත මුද්‍රිත මාධ්‍යවල වාර්තා වෙච්ච කරුණාසුරින් අපිට කියයි. හැබැයි චම්පික රණෝක ඇමතුමාගේ ඇමතිකම නැති වුණාම නම් එහෙම නෙවෙයි සිද්ධ වුනේ. විදුලි බල ඇමතිකම නැති වෙච්ච වෙලේ ඉඳන් බලන්න මේ ආණ්ඩුව රැකගෙන අද මං ගාව පුවත්පත් වල ඉතින් තුමයි කතාවල ආණ්ඩුව රැකගෙන ආපු චම්පික රණෝක ඇමතුමාට විදුලි බල ඇමතිකම නැති වෙච්ච ගමන් තමයි ප්‍රබල ප්‍රහාරයන් එල්ල කරන අමාත්‍ය මණ්ඩලය ඇතුලේ සටන් කරන තැනකට තල්ලු වෙන්නේ. ඊට පස්සේ චම්පික රණෝක ඇමතුමා මම එතන ඉන්නවා 100% චම්පික ඇමතුමා විදුලි බල ඇමතිකමෙන් අයින් කිරීම වැරදි කියන ස්ථාවරේ මම ඉන්නවා. එදත් හිටියා අදත් ඉන්නවා. හැබැයි Tamanට වෙච්ච පෞද්ගලික සිත්‍රිද වීමකට ආදරණීය මව්බිමෙන් පරිගන්න එක වැරදි කියන තැන ඊට වඩා තදින් ඉන්නවා. ඉතින් අපේ පෞගේ කාලේ චම්පික ඇමතුමා අපි දැකලා තියෙනවා මාධ්‍ය ඉදිරියේ මමත් එනවා.
මම කතා කරනවා. චම්පි කැමතුමා කතා කරනවා. කවුද ද්වේෂයෙන් කතා කරන්නේ? කාටද කේන්ති කියලා තියෙන්නේ? තනතුරු අහිමිවීමේ වේදනාව තමන්ගේ හඬින් පෙන්눔 කරන්නේ කවුද කියන තීන්දුව මේ රටේ ජනතාවට ගන්න පුළුවන්. මෙතුමා කියනවා ප්‍රතිපත්ති මුදලට යට කරා කියලා. තනතුරු වලට යට කරා, ප්‍රතිලාභ වලට යට කරා. මම ප්‍රශ්න දෙකයි මෙතුමෙන් අහන්නේ. මේ මම ජාතික හෙළවුරුමේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා විදිහට ඉඳලා යම් කාරණා මත පක්ෂයෙන් ඉවත් වෙලා ගිය එක වැරදි නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් වෙලා හිටිය කෙනා පක්ෂයෙන් ඉවත් වෙලාම එයා ජනාධිපතිකමට සුදුසු වෙනවා. එතුමාට කියනවා මුදලට යට උනේ කියලා. තානාපති කාර්යාලවල මුදලට යට උනේ අගමැතිකම නොලැබුණු හින්දායි ගියේ ජනාධිපතිකමට තියෙන කෑදරකම හින්දායි ගියේ. ඉතින් මගේ එක වගේ මට තනතුරක් පේන්නේ නැහැ. එතුමා දැන් මුළු රටම අල්ලගෙන රටේ ජනාධිපති වෙන්න දැවැන්ත උත්සාහයක යෙදලා ඉන්නවා. ඒතර මම වැරදි නම් මෛත්‍රීපාල සිරිසේන හරි වෙන්නේ කොහොමද? එයා පක්ෂ ප්‍රධානලේ හරියට චම්පි කරනෝක මෙතුමා ගියා වගේ. මම එයාගේ දෙවෙනියා. එතකොට දැවැන්ත තානාපති කාර්යාලය දැවැන්ත සල්ලි කුටි ඊළඟට එතුමගේ පුතාගේ පෙම්වතියගේ ගෙදරින් ලොකු ඩොලර් පවුම් මතුවෙනවා. අපේ ගෙවල් වලින් එහෙම වෙලා නැහැ. අපිට රුපියල් 7 හම්බෙලත් නැහැ, ඩොලර් පවුම් හම්බෙලත් නැහැ. හැබැයි චම්පි කරනෝ කැමතුමා අපිට හැමදාම කිව්වා මෙතුමා බුරු කීනින්ද පිළිගන්න අකමැති වෙයි. අපිත් එක්ක රනිල් චන්ද්‍රිකා ෆොන්සේකා යද්දි සිංගප්පූරුවේ යන්නේ ගනුදෙනු වලට කියලා. ඒකෙන්ද නිකන් බොරු කියන්නේ පමා. මට මගේ කතාව මගේ බොරු මට කියා ගන්න දෙන්න මම පුතුමාට බාධා කරේ නැහැ නේ සංවාදෙ. ඔය ඉතින් තන්නේ බොරු කියන කරන්නේ දැන් රාජ්‍ය මාධ්‍යයගෙන ඉතින් මෙතනට අවිලත් බොරු කියන තුන්. අපි එතුමාට අවසන් දැන් පේනවා ද්වේෂයේ තියෙන්නේ කොහෙද කේන්තිය කොහෙද තියෙන්නේ? කේන්ති යනවනේ නේද? මට කියන්නේ. කේන්ති යනවනේ. මම පුතුමාගේ බොරු ටික අහගෙන ඉන්නේ. බොරු කියද්දි හොරකම් කරන වැඩ කරද්දි ඉතින් තරහ යනවා. මම හොරකම් කරේ කවුද කියලා දැන් කියන්නේ. තරහ මිනිස්සු අවංක මිනිස්සුන්ටයි තරහ යන්නේ. කපටින්ට තරහ යන්නේ. අන්න ඒක මේ රටේ මිනිස්සු දැනගන්න. හරි කමන්නේ. හරි කපටින්ට රඟවන්න පුළුවන්. හරි. හරි මගේ අවස්ථාව මට දෙන්න. එතුමාව නිහඬ කිරීමේ වගකීම තියෙන ශාන් ඔබතුමාට. රයිට් මං හිතුවා සංවාදයක් කරන්න තරම් හික්මීමක් ශිෂ්ටත්වයක් තියෙන කෙනෙක් හෙළවුරුමින් එවයි කියලා. හෙළවුරුමින් හික්මීම තියෙන කෙනා මෙයා වෙන්න පුළුවන්. නමුත් එයාගේ හික්මීම මේ සංවාදේ කරගෙන යන ප්‍රමාණවත් නැති ගතියක් වෙන ඔබතුමාගේ වගකීමක් තමයි එතුමාව සංයමයකින් සංවරයකින් තියාගන්න. එතකොට මම කතා කරමින් ආවේ ඉස්සලා මම හිතුවා කුහක දෙබිඩි පිළිවෙත පෙන්නවා මම යාම පිළිබඳ බරපතල විවේචනයක් කරමින් ප්‍රධාන ලේකම්වරයෙක්ව අල්ලගෙන ඒ වගේම මට කරන චෝදනා ප්‍රායෝගිකව ඔප්පු කරපු මම තනතුරු වලට ගියා කියන එක ප්‍රායෝගිකව ඔප්පු වෙලා නැහැ මුදලට ගියා කියන එක ප්‍රායෝගිකව ඔප්පු වෙලා නැහැ මම අභියෝග කරලා තියෙනවා මගේ මිලියන 800ක ණයක් කැපුවල ඕස්ට්‍රේලියාවේ ගෙයක් දුන්නලු මේවා ඔප්පු කරොත් ඒ හා සමාන වටිනාකමක් තියෙන දෙයක් දෙනවා කියලා. ඇයි මට එච්චර සල්ලි තියෙනවද? නෑ. මම 100% මගේ හෘද සාක්ෂියෙන් ගිහුවා දන්නවා මම එහෙම කිසිම ප්‍රතිලාභයක් ගත්තේ නෑ කියලා. ඒකෙන්ද බය නැතුව මට ඒ අභියෝගය කරන්න පුළුවන්. එතකොට ඔබතුමා අවසන් කළා ඒක. මම අවසාන වශයෙන් කියමින් හිටියේ දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එයාගේ චම්පි කරනවා කැමතුවා මෙහෙම කතා කී හිටියේ චම්පි කරමුතුමා. මට ආරක්ෂාංශ ප්‍රධානියෙක් දැනුම් දෙනවා දෙවෙනිදා හවස 3:12ට තිබ්බ එමිරේට්ස් ආයතනයේ ගුවන් යානයකින් එතුමා සිංගප්පූරු ගියා කියලා. මට ගුවන් යානයේ අංකේ පවා SMS එක එවනවා. එතකොට මම චම්පි කැමතුමාව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා සම්බන්ධ කරගන්න බෑ. ඊට මට එතුමා වැඩකුත් බාර දීලා ගියේ. මම එතුමාට රෑ වෙලා කතා කරාම රෝමින් දුරකථනයේ රෝමින්. ඊට පස්සේ එතුමා මං අහනවා මට බොහොම කලබලයි මොකද මට ආරක්ෂාංශ ප්‍රධානී තොරතුරක් දීලා තියෙනවා එතුමා සිංගප්පූරු ගියා කියලා. මේ සිංගප්පූරු ගැන එතුමා අපට කතන්දර කියලා දුන්නා. මොකද සිංගප්පූරුවේ මුදල් ලැබුණම ඩොලර් රෙහෙ බාර දුන්නා රුපියල් වලින් මෙහෙ ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා ව්‍යාපාරික ලෝකේ හැමෝම දන්නවා. ඒක නිසා මේ මුදල් බැංකු පද්ධතියට එන්නේ නැහැ. එතකොට ශාන් මේ කාරණේත් එක අවසන් කරන. ඊට පස්සේ එතුමා අපිට කියන්නේ අන්තිමට මම එතුමා ප්‍රශ්න කරනවා. එතුමා පිළිගන්නවා ඔව් මම සිංගප්පූරු ගියා කියලා. පැය 27කට සිංගප්පූරු ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතුමාම අපිට කියලා දුන්න කාරණානුව දේශපාලකව අපි දැක්ක පහුගිය කාලේ චන්ද්‍රිකා කුමාරතුංග රනිල් වික්‍රමසිංහ සරත් ෆොන්සේකා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මේ අවසාන මොහොතේ ෆයිසර් මුස්තාෆා දක්වා තමන්ගේ දේශපාලන මතය වෙනස් කිරීමට පෙර හෝ ඉවත් කළ වහම සිංගප්පූරු චාරිකාව ගෙදෙනවා. මේවා ගැන අපිට කියලා දුන්නේ චම්පි කරනෝක මෙතුමා. ඉතින් මේ පක්ෂය දැන් මට මුදලට විකුණනා කියන මෙතුමාලා චෝදනා නගනවා. හැබැයි මම සිංගප්පූරු ගියෙත් නෑ. මට අර මෛත්‍රීපාල සිරිසේන වගේ ජනාධිපති තනතුරවත් එහෙම නැත්තම් මුදල් කුට්ටි හමුවීමක්වත් එහෙම දෙයක් වෙලත් නෑ කියන එක ඊටාම කරුණාවෙන් මෙතුමන්ට මතක් කරනවා. හොඳයි අපි අනුරුද්ධ ප්‍රදීප් මහත්මයා වෙතට යොමු වෙන්නට ඉස්සලා ජයන්ත මහත්මයාටත් දෙනියායේ සුදත් මහත්මයාටත් අවස්ථාව දෙමු. ඊටාම කෙටියෙන් ඔබලාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. ජයන්ත මහත්මයා ඔබටයි මුල් අවස්ථාව. සුබෝදෑසනක්. මම අහන්න කැමති මේ එළවුරුමේ මේ ඇමතිතුමාගෙන් ඔබතුමා දැන් මේ පොදු විපස්සකට ආහක දුන කියලා එකකින් ආවනේ. ඇවිල්ලා ටික දවසක් හිටියනේ. ඒකත් ඔබතුමාට මතකද ඔබතුමා ඇවිල්ලා කර කතාව.
එතකොට ඒක ඉතින් කොච්චර දේවල් දූෂණය වචන ජනක ගොඩාක් දේවල් කතා කරා. දැන් වෙනපත් වලින් ඉස්සර කතා කරලා දැන් දානවා. දැන් ඔබ කියපු ඉස්සර දැන් වෙන channel එකකින් දාන්නේ නෑ. දැන් ඒක දැන් ඔබ බෞද්ධ මේ නියෝජනයක් කියන නිසා මම අහන්නේ ඒක සාධාරණද? ඔබට පුළුවන් දේ සාධාරණීකරන්න කරන්න බවන්කව එහෙම ඉඳගෙන වැඩ කරන්න පුළුවන්ද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. බොහොමත්ම ස්තුතියි. මේ දවස්වල පේනවා මේ වෙනත් කාලවල වලදී කියපු ඒවා දැන්නීම් හැටියට දානවා. ඉතින් සමහර වෙලාවට මෙතුමගේ එකක් දායද දන්නේ නැහැ. නමුත් අපි බලමු. දෙනියයි සුදත් මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. සුදත් මහත්මයා සුබෝදෑසනක් ඔබට. සුබෝදෑසනක් මේ සාන මහත්තයා. ඔව්. මම මේ සාන මහත්තයාගෙන් අහන්න කැමතියි මේ උදේ ගමන්බිල මහත්තයාගෙන් මේ කැඩිලා තියෙනවා. දැන් මේ එන්නේ ප්‍රශ්නේ. ඔබතුමා පළාත් සභාව වෙලාවේදී ඔබතුමාගේ ඡන්ද කැම්පේන් එක කරන්න ඔබතුමා රුපියල් 100ක් පරිත්‍යාග කරන්න කිව්වා මේ ඡන්දදායකයන්ට. ඔව්. එතකොට මහත්තයෝ ඔබතුමා කිව්වා මම මේකේ වියදම් මේ අස්තමේන්තුව සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධ කරනවා කියලා. තාම වෙනකන් මේ වෙනකන් ඔබතුමාට ඒක ප්‍රසිද්ධ කරගන්න බැරි වුණා. ඔබතුමා කිව්වා මේ ඔබතුමා සඳහන් කළා අර මේ ඊයේ රාජ්‍ය මහත්තයා කතා කරපු මේ එකක් ගැන එතුමා හරියටම එතන පැහැදිලිව කිව්වා ඒක එයා ඉන්ටර්නෙට් එකෙන් ගත්තයි කියලා මේ අන්තර්ජාලයෙන් ගත්තයි කියලා. ඔබතුමාට ඕන නම් ඒක එතන පිළික් ගන්න පුළුවන් මෙතන මේ ඕක මේ විවේචනය කරන්න නැතුව. බොහොම ස්තුතියි මට අවස්ථාව දුන්නාට. මම දැන් මගේ වෙලාව. ඔව් ඔබගේ වෙලාව. හොඳ මෙතුමා කියනවා මේ මොකද ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මේ මහත්තයාගේ මේ ඡායාරූපය ගැන. ඒක මේ ඉන්ටර්නෙට් වල තියෙන එකක්. හරිද? ඒතකොට ඉන්ටර්නෙට් එකෙන් අපි ගන්න ඡායාරූප ගන්න එකෙන් අපි දන්නේ නැහැ ඒක මොනවා කරලාද හදලාද මර්ජ් කරලා ඒවා අපි දන්නේ නැහනේ. ඉන්ටර්නෙට් එක ගහපුවාම තියෙනවා. ඉතින් ප්‍රශ්නේ ඕක නෙවෙයිනේ. සරලයිනේ ප්‍රශ්නේ. KP මහින්දත් එක්ක ඉන්නවද නැද්ද? ඒකයි ඡායාරූපෙකින් පෙන්වන්න යන කරුණක් තියෙනවානේ. ඒ කරුණට සරල ප්‍රශ්නේ තමයි KP මහින්දත් එක්ක ඉන්නවද නැද්ද? කරුණ ගැන කියන කතා කියන්න බෑනේ. KP ගැන KP යුද්ධයට උදව් කරේ නැහනේ. ඒතකොට KP මොකද ඉන්නේ? KP කියන්නේ ජාත්‍යන්තර වරෙන්තුකාරයෙක්. හොරු එකතු වෙන්නේ හොරුන්ට. ඒකයි මේ වෙන මොකුත් මේක සරලව මේ වැඩි කියන්න දෙයක් නැහැ. KPව තියාගෙන මේගොල්ලෝ එතන තියෙන LTD එකේ තියෙන අසල්ලි ටික හොරකම් කරනවා. ඒවෙන් තමයි බෙදන්නේ. ඒක තමයි කතන්දර. ඉතින් මම මේ පැත්තේ බොරු කියන්නද? මේ දැන් ඔය එකක් අහු වුණා කියලා මේකත් අහු වෙන්න ඕන එකක් නෙවෙයි. අහු වෙන මෙන්න මේන් තියෙන මේ ඊයේ දැම්ම මහා සංගරුවනේ මේ ආගරුවනේ හොරු වැඩ කරන්නේ. මහා සංගරුවනේ ආශිර්වාදය කියලා දැම්ම ලග්බිම් පත්තරේ මෙතුමාලා වෙන්න සම්බන්ධ වෙන්න ඇති. මොකද පීතුරු හෙලවරු මෙන්න ඕවා කරනවා ඇත්තේ. ඉතින් මේ සංඝ භික්ෂුන් වහන්සේලාගේ පැත්ත මේකේ ඉන්නවා විශ්වවිද්‍යාල මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද ස්තවිර. ඔන්න එක අත්සන. මම ඒකයි මේ රූපాని මාධ්‍ය ඕන කිව්වේ. දෙක මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද නාහිමි. ඒත් එතුමමයි. ඒ උන්වහන්සේමයි. අස්සන් දෙකක්. මේ බලන්න මේ අස්සන. එකම නම. එකම නම අස්සන් දෙකක්. මෙන්න එක අස්සනක් මෙන්න එක අස්සනක්. ඉතින් ඔබතුමා සාක්ෂි දරන්නකෝ මේ අස්සන් දෙකක් නෙවෙයිද කියලා. මේක කෝකද හොරාස්සන කියන එක. ඉතින් දන්නේ නැහැ. ඒක අහන්න ඕනේ මෙතුමගෙන්. ඉතින් මේ වගේ අස්සන් හොරට ගදී මේ ආවනේ 30 මේ අත්තනායක මහත්තයාත් ගෙනාවනේ මොකද්ද ගිවිසුමක් අස්සන් පිළිබඳ ගිවිසුමක්. ඒ හොරා ඉතින් මේ තමයි හොරා අස්සන් ගහන කට්ටිය. ඉතින් මේව දැක්කම තරහ යන්නේ නැද්ද ශාන් මහත්තයා? මේව දැක්කම තරහ යන්නේ නැද්ද? මේ වගේ හොර වැඩ කර මෙතන ඇවිල්ලා බොරු උපාසකයෝ වෙන්න හදන මිනිස්සු ඉස්සරහා තරහ යන්නේ නැද්ද? දෙවෙනි කාරණේ මෙයා බොරු කිව්වේ නැහැ කියනවා. හරිද? මෙන්න දිවයින පත්තරේ 2014 දෙසැම්බර් 21 දිවයින මෙයා ඔක්කොන්ට මුළු අයින් වුණාන් පස්සේ ඒවා සාධාරණීකරණය කරන්න තමන්ගේ මාධ්‍ය සම්බන්ධකම් ආණ්ඩුවේ සම්බන්ධකම් ඔක්කොම පාවිච්චි කර හැම මාධ්‍යයක් වටේම ගියා ඉන්ටර්වියු දීදී හැම රූපවාහිනී මාධ්‍යයකටම රිංග ගත්තා ආණ්ඩුවේ ඒක පැල් බැඳගෙන ඉන්න එක වෙන කාටවත් මම හිතන්නේ දැන්වීමක්වත් දාන්න බෑනේ ආණ්ඩුවේ දෙකේ ඒවා පැල් බැඳගෙන ඉන්නේ මෙන්න මෙයා බොරු පළවෙනි බොරුවකින් පටන් ගන්න අහනවා මේ මොකද්ද ප්‍රශ්නයක් අහන උත්තරේ මේකයි මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂව මම එක වචනයක් කතා කරනවා ඔබට ඇසී තියෙනවද? ඒ කියන්නේ මෛත්‍රීපාල ළඟට ගිහින් ආවේ ඇයි ඒක වැරදි නේද කියලා මම. ඒ වගේ මා ලියු එක වචනයක් දැක තියෙනවද? මේ ප්‍රශ්න දෙකටම ඕනෙම පුද්ගලයෙකුට දෙන්න තියෙන ප්‍රථම පිළිතුර තමයි නැහැ කියන එක. මෙයා ගියේ 10 වෙනිදාද උදේ නේ 11 වෙනිදා උදේ ගියේ. බ්‍රහස්පතින්දා උදේ ගියේ. ඊට කලින් දවසේ රාත් අපිත් එක්ක 11 වෙනකන් හිටියා. මේ ගියේ එහෙම ගියේ. සඳුදා රෑ 5 ඉඳන් තිබුණ සාකච්ඡාවක්. ඒක තිබුණේ මෛත්‍රීපාල මහත්මයාගේ ඔෆිස් එකේ. ඒ සාකච්ඡාවේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුව කියලා කමිටු ගොඩක් කරලා වෙන් කරා මේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙවන්නේ. ඒක ප්‍රතිපත්ති සම්පාදන කමිටුව කියන එක චෙයා කරේ මෙතුමා. ඉතින් ඒ කමිටුවමයි මමත් හිටියේ. මෙතුමා එතන ඉඳගෙන මේසෙක මමයි මෙතුමයි ශිරාල් ලක්තිලකයි තව කීප දෙනෙක් එකතු වෙලා සම්පූර්ණ මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කරා. දවස් දෙකකට කලින් දවස් දෙකකට කලින් මේක මේ මම කියන බොරුවක් නෙමෙයි ෂාන්. මෙතන හිටියා රාජිත ඇමතුමා, චම්පික ඇමතුමා ඇතුළු 40ක් 50ක් මෙතන හිටියා. ඒ හින්දා මම මේ කතා කරන්නේ ජනතාවට නෙවෙයි. මම මේක පැහැදිලිව කියන්න ඕනේ. මොකද ජනතාවට බොරු කියන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ කරුණු දන්නේ නැහනේ. මම කතා කරන්නේ අපේ පක්ෂ මිනිස්සුන්ටයි මේ රටේ මෙතුමා ගැන දන්න අයටයි.
වෙන අය නෙවෙයි මම මේ කතාව කරන්නේ. මොකද කාට හරි පොඩි හරි මේ මෙයාගේ තියෙන මට්ටම තමයි මට පෙන්වන්න ඕනේ. ඊළඟට මේ තියෙන්නේ මේකම තමයි ආයෙ කියලා තියෙන්නේ. මම කවදාවත් මෛත්‍රී පිල්ට ගියේ නැහැ. ආණ්ඩුව ඇමතිකමින් ඉවත් වුණා විතරයි. කාටවත් සහාය නොදී නිහඬ වෙන්නේ නැහැ මං හිතුවේ. ඒ රට වෙනුවෙන් මට මේ තීරණය ගන්න වුණා. ඉතින් මේවා කියද්දි මිනිස්සුන්ට ඇඬෙනවා. කොච්චර බලන්න රට වෙනුවෙන් තීරණ ගන්නවා නේද? වරප්‍රසාද වලට නෙමෙයිනේ මෙතුමා තීරණ ගන්න කියලා ඇඬෙනවා මිනිස්සුන්ට. නමුත් ඇත්ත කතන්දරේ මොකද්ද? ඇත්ත කතන්දරේ තමයි මෛත්‍රීපාල සිරිසේන පැතුවාගේ මැතිවරු ව්‍යාපාර සැලසුම් කරනගේ ඊට දවස් දෙකකට කලින් මෙතුමා හිටියා. පැය 48කට කලින්. ඊළඟට මොකද්ද? මේ මම පක්ෂෙන් ආවේ තනියමයි. ඒ දැන් හුඟ දෙනෙක් මගේ පසුපස එන්න හදනවා. හෙළවරු මේ බහුතරේ කොතනද කියලා ළඟදී බලා ගන්න පුළුවන්. මෙතුමා ගිය දවසේ ඉඳන් කෝල් කරා වටේටම. මොකද අපි මේ දන්නවනේ. මෙතුමා දැනගත්තේ හරි සරල විදිහට මෙතුමා තමයි නීති කටයුතු මෙතුමාගේ හැම මේ නීති කටයුතු කියන්නේ මෙතුමා නීති උපදේශක කියලා එකක් දාගත්තා. එහෙම නීති උපදේශකම පක්ෂෙ තිබුණේ නැහැ. දාගෙන හිටියා. කෙසේ වෙතත් නීති කටයුතු වලදී මෙතුමා මැදිහත් වුණා. මෙතුමා දැනන් හිටියා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද්ද ප්‍රශ්නේ ෂාන්? මේ තමයි මජර ක්‍රමේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්ගේ පඩිය රුපියල් 5000යි මාසෙකට. රුපියල් 5000ක පඩියක් තියෙන. 5000ක පඩියෙන් ජීවත් වෙන්න පුළුවන් බඳුළු ගුණවර්ධනගේ තර්කයට අනුව විතරයි වෙන කාටවත් ජීවත් වෙන්න බෑනේ. එතකොට මොකද වෙන්නේ? මේ පඩියෙන් ජීවත් වෙන්න බැරි නිසා මිනිස්සුන්ට වෙන දේවල් කරන්න තියෙනවා. ඉතින් මේ ආණ්ඩුව හදා දීලා තියෙනවා වෙන මිනිස්සුන්ට වෙන මාර්ග. මොනවද මේ මාර්ග? මේ මාර්ග තමයි ඔය පාරවල් කොන්ක්‍රීට් මම දැනගත්ත මේ දැන් මේ අපේ අයගේ ප්‍රශ්න මෙයාගේ මෙතුමා මේ කොහොමද මේගොල්ලන්ව බාන්නේ කියන එක දැනගත්තාම තමයි මම ඒකෙන් තමයි දැනගත්තේ. ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් මට කිව්වේ. ඒගොල්ලන් දෙනවා පාරක් කොන්ක්‍රීට් කරොත් 110ක් ගෙවනවා. රුපියල් ලක්ෂ 10ක පාරක් හැදුවොත් ওই ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට ලක්ෂයක් හම්බ වෙනවා. ඊළඟට තමන්ට කොන්ත්‍රාත් ගන්න පුළුවන් පොඩි රවුමක් දාලා. අරයා දාලා මෙයා දාලා එහෙම රවුමක් දාලා ගන්නවා. එතකොට සාමාන්‍ය භාගයක් විතර හම්බ වෙනවා. ලක්ෂ 10ක පාරකින් ලක්ෂ 4-5ක් ලාභ ගන්න පුළුවන්. මේක තමයි ක්‍රමය. ඊළඟට ඔය ප්‍රසන්න රන්තුංග මහත්තයා මේ පැත්තේ ආයත කරනවලු දැන් මේ ප්‍රාදේශීය සභාව වලින් ගොඩනැගිලි හදනවානේ කඩකාමර එකක් හෝ දෙකක් දෙනවා ඔහුගේ පරිභෝජනය සඳහා. ඒතර ඒක කාට හරි දෙවෙනියට බදු දීලා ගාණක් හොයනවා. ඔන්නෝක තමයි මේ ආණ්ඩුවේ මේ පුද්ගලයන් රඳවා ගැනීම. එතකොට මොකද උනේ? අපේ කට්ටියගෙනුත් කීප දෙනෙක් මේ වැඩේ කරලා තිබ්බා. ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලන්ට අපි කියපුවා දැන් උදාහරණ ගම්පහ ඉන්න අයට අපි කිව්වා වෙන කරන්න දෙයක් නැහැ මහත්තයා කොහොමද රුපියල් 5000 ජීවත් වෙන්නේ. ඉතින් අපි මේ කොන්ත්‍රාත් වලට ගියා. ඒක මෙතුමා දැනන් හිටියා. මොකද කරේ? ඒගොල්ලෝ මෙයා යන්න කලින් ඒගොල්ලෝ ආණ්ඩුවට යන්න හිටියේ. මොකද ඒගොල්ලන් තිබිච්ච ප්‍රශ්න තමයි ඒගොල්ලන්ගේ චෙක් නැවැත්තුවා. ප්‍රසන්න රන්තුංගලා ප්‍රසන්න අයියලා එකතු වෙලා චෙක් නැවැත්තුවා. නවත්ලා වටේටම කතා කරලා කිව්වා චෙක් දෙන්න එපා මිනිස්සුන්ට කියලා. දැන් මොකද වෙන්නේ? මේගොල්ලෝ හිර වුණා. ඒ තමන් කොන්ත්‍රාත් කරලා තියෙනවා සල්ලි දෙන්න විදිහක් නැහැ. දැන් හිර වුණාන් පස්සේ ඒක දැනගෙන ඒගොල්ලෝ එහාට මෙහාට යද්දි මෙතුමාම අපිට එක එක උපදෙස් දෙදී එහෙම දිගට ගෙනිච්චා. අන්තිමට මෙතුමා තමයි ඒක හැන්ඩල් කරේ. ඉතින් පොලිස් කාර්යය දන්නවනේ හොරා කවුද කියලා. පොලිස් කාර්යයට හොරාට එකතු වෙලා පස්සේ හොරකම් කරන්න පුළුවන්. මේක තමයි මේ රටේ තත්ත්වය. ඒතර පොලිස් කාර්යය හොරාව දැනගත්තාම හොරුන්ට කතා කරන්න ගත්ත කෝල් කර කර. සමහරුන්ට දුරකථන ඇමතුම් 10-15 දීලා තියෙන එක දවසට. නිරෝෂ අතුකරල මැතිණිය කිව්වා එතුමියට දවස් 2ක් දුන්නලු. ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට කිව්වා දවස් 2යි දෙන්න ඩෙඩ්ලයින් එක. ඊට කලින් එන්න එකතු වෙනවා නම් එකතු වෙන්න. නැත්තම් පස්සේ චුරු ගන්න එපා කියලා. ඔක්කොංගම account numbers ගත්තා. මෙතුමා. නෑ කියන්න එපා. රුපියල් ලක්ෂ දාලා දින ඔක්කොන්ටම. ඒක කියන්නේ ප්‍රාදේශීය සභාවෙන් ආපු අය. නලින් කියනවා ගම්පහ. දැන් මම ෆෝන් කරලා අහනවා. කවුරු හරි සැකයක් තියෙනවද? මේ මෙතුමා පොරොන්දු වුණා කොහෙද දුම්කල් දිනේ හැමදෙරෝ කවුද ඔයා ගත්ත කෙනෙක් ඉන්නේ? මේ කොහෙද අවිස්සාවෙල්ලෙන්? එතුමාට මේ උන්වහන්සේට ලක්ෂ 2කමාරක ත්‍රිවිධ එකක් ගන්න අරන් දෙන්න පොරොන්දු වුණා. මේක තමයි මේ පිවිතුරු එක ඔන්න ඕකයි පොරොන්දු වුණා. මොකද උනේ ත්‍රිවිධ එක දුන්නේ නැහැ. දැන් අන්න එළියට අවිලා පුවත්පත් සාකච්ඡා තියෙනවා. ඔන්න ඕකයි තත්ත්වේ. ඉතින් මේ අපි කවුද මෙයා කවුද කියන එක අපි නෙවෙයි මෙයාගේ දේශපාලන ගුරුවරයා කිව්වේ. මිනිත්තුවකින් අවසන් කරන්න අපිට. හරි දේශපාලන ගුරුවරයා කිව්වේ මෙයා කිව්වා මේ තිලකරුණාරත්න මහත්තයා. තිලකරුණාරත්න මහත්තයාට කවුරුත් බයින්නේ නැහැ නේ මේ හොරෙක් කියලා. මෙන්න මෙතුමා කියනවා. දිනේ පත්තරේ දෙසැම්බර් 18 මම ජාතික හෙළවරුමේ නිවත් වෙන විට ඔහු මා ගැන ඔහු කියන්නේ ගම්මන්පිල මා ගැන පුවත්පත් වලට ප්‍රකාශ කළේ ඔහුගේ දේශපාලන ගුරුවරයා මම කියලා. ඒත් අහුව අද කරන්නේ මම උගන්වපු දේ නෙවෙයි. උදේ ගැන ප්‍රවේශම් වෙන්න කියලා මම මුලින් ඉඳලම හෙළවරුමේ ඉහළ නායකකාරකාදීන්ට දැනුම් දුන්නා. සදාචාරාත්මක දේශපාලනයක් නෙවෙයි උදේ අද කරන්නේ. ද්වේෂෙන්ද කතා කරන්නේ. මේ ද්වේෂෙන්ද කතා කරන්නේ. ඔව්. අර චම්පිකරනෝක සිංගප්පූරු ගිය කතාව. ඔව් මම දන්නේ නැහැ. ඉතින් මම දන්නේ සිංගප්පූරු ගියාද කියන එක. මොකද මම ඇහුවේ නැහැ. මට අහන්න වැඩකුත් නැහැ. මොකද අපි දේශපාලන ව්‍යාපාරයක වැඩ කරනවා. ඒ දේශපාලන ව්‍යාපාරයේ දේශපාලන තීන්දුව ගන්න නිදහසේ දේශපාලන තීන්දුව ගන්න පසුබිමක් මේකේ නැහැ. මේ රටේ නැහැ. මේ රටේ ගෝඨාභයගේ මැරකල්ලි රට පුරා යනවා. මිනිස්සුන්ට සීතල භීෂණයක් ඇති කරලා තියෙනවා. හැම මිනිහම මරන්න ලෑස්ති වෙන යුගයක් මේක. අර වනාතේ සුනිල් උස්සල දවස් දෙකකට පස්සේ ගෙනත් දැම්මා. ගෙනත් දාලා මිනිහට ගෙවල් දෙකක් දුන්නා. දැන් මිනිහා ගෝඨාභයගේ පැත්තේ. කී දෙනෙක් මරුණාද මේ ටිකට? මේ රටේ මිනිස්සු. Tamanට වාසි දෙන අයට වරප්‍රසාද මහ ඇමතික සිහින දෙනවා. විරුද්ධ වෙනවුන්ට වෙඩි තියන මජර ක්‍රමයක් මේක. මහින්ද රාජපක්ෂ මම කියන්නම්
මේ ගොල්ලන්ගේ ක්‍රමය ගැන දැනගන්න ඕන මම කියන්න. මෙයා මේක මම කියන්නේ ශාන් මේක කියන්නේ මම මෙයා දැන් නෑ කියනවා. මම දන්නවා මෙයා නෑ කියයි. මෙයාගේ හැටි මම දන්නවනේ නෑ කියනවා. නමුත් අපි හිටපු කණ්ඩායම අතර අය දන්නවා මේක. මීට මාස 5කට කලින් චම්පි රණෝක මැතිතුමා ඇවිල්ලා කිව්වා ලොක්ක මාර වැඩක් කරන්න යන්නේ. ලොක්ක කියන්නේ ජනාධිපතිතුමා. ලොක්ක මාර වැඩක් කරන්න යන්නේ ඩයස්පෝරාව තමන්ගේ පැත්තට ගන්නයි යන්නේ KP හරහා ඩීල් කරලා කියලා. චම්පි රණෝක. මෙයාගේ මේ ඩීල් දේශපාලන මේ මහින්ද රාජපක්ෂගේ තියෙන කියන්නේ මැද මුදනේට ඩීල්, උදේගම්මන් බිල්ලට ඩීල්, සිඩ්නි ජයසිංහලට ඩීල්, ඉන්න ඔක්කොන්ටම ඩීල් නේ. මෙතන තියෙන ඩීල්. එතකොට ඒ ඩීල් එකම තමයි ඩයස්පෝරාවට දාන්නේ. මොකද්ද ඩීල් එක? ඩීල් එක තමයි ඩයස්පෝරාව ඡන්ද දෙන්නේ නැහනේ. ඒ පැත්ත ඡන්ද දෙන්නේ නැහනේ මහින්දට කවදාවත්. ඒක සාධාරණයි. එතකොට මොකද වෙන්නේ? ඡන්ද වර්ජනය කරනවා. ඒක තමයි ඩීල් එක. ඡන්ද වර්ජනය කර දෙන ඡන්ද යන්නේ UNP එකට. ඡන්ද වර්ජනය කරපුවම වාසිය ඉන්නේ මහින්දට 2005 ඡන්ද දිනුනේ එහෙමයි. ඒ ක්‍රමයට ඡන්ද දිනන්න යනවා කියලා කිව්වා. කියපුවාම මෙතුමා කිව්වා ලොක්කනම් මාරයිනේ කියලා. හොඳයි. ඒතකොට අපි අයින් වෙලා තිබුණේ නැහැ. ඔන්න දැන් වැඩේ වෙනවා. මේ තියෙන වැඩේ. ශාන් මේ තියෙන වැඩේ. මම මේවා අනේ ටීවී නැති එකේ ප්‍රශ්නේ ඔබතුමා මේ කියවන්න. මෙන්න ටැමිල්නෙට් ඊයේ ටැමිල්නෙට් මොකද්ද නිවුස් එක? ආනන්දි සසිදරන් මේ ඉන්නේ තරුණාංශ නායකයා. මේගොල්ලෝ කියනවා මේ ඩයස්පෝරාගේ වැඩේ කාටවත් ඡන්ද දෙන්න එපා. ඡන්ද වර්ජනය කරන්න 2005 කරා වගේ කියලා. හොඳයි. මෙන්න මේකයි මේකට මට තව ගොඩාක් තියෙනවා කියන්නේ. හොඳයි අපි කතා කරමු. හොඳයි අපි පුංචි විරාමයකුත් නෙමෙයි වෙලාව දැනගෙනයි සූදානම්. වෙලාව දැනගෙන ඉක්මනින්ම නැවත සම්බන්ධ වෙමු. වෙලාව දැන් උදෑසන 7යි විනාඩි 37යි. වේලාව ඔබ වෙත ගෙන ආවේ 43 වසරක විශ්වාසය හා ස්ථාවරත්වය සමග කැන්රිච් ෆයිනෑන්ස්. ස්ථාවර තැන්පතු සඳහා සුවිශේෂ ප්‍රතිලාභات විඳින්න. කැන්රිච් ෆයිනෑන්ස්. සීමා නැති බැඳීමක්. සිතමුලා අද සිද්ධමුල්ල සංවාදයට එකතු වෙලා ඉන්නේ ජාතික හිලවුරුමේ නියෝජනය කරපු හිටපු අමාත්‍ය වගේම පළාත් සභාව නියෝජනය කරන උදය ගම්මන්පිල මහත්මයා ඒ වගේම ජාතික හිලවුරුමේ නියෝජනය කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහත්මයා 575 22 ඔබ වෙනුවෙන් තවදුරටත් විවෘතයි. අපි ගම්මන්පිල මහත්මයාගේ අවස්ථාවට ඉස්සෙල්ලා අසන්න දෙදෙනෙකුට අවස්ථාව දෙමු. සිසිර මහත්මයා සිටිනවා වැරල්ලගමින්, නිහාල් මහත්මයා අම්බලන්ගොඩි. සිසිර මහත්මයා සුබෝදෑසනක්. කෙටියෙන් ඇහුවොත් අපිට පහසුයි. හොඳයි සම්මත සුබෝදෑසනක් උදාන්න. අපේ මේ ආචාර්යතුමා විශ්වවිද්‍යාලයේ අනුරුද්ධ මහත්මයා ප්‍රශ්නයක් අහන්නේ. මොකද විශේෂයෙන් මම දැනගන්න කැමතියි මොකද අර අපායට ගිහින්නේ අපායේ මිනිහාගේ විස්තර දන්නේ ඇවිල්ලා කිව්වේ නැත්තම් මොකද අපි මනෝමය තමයි තාම ඉන්නේ. දැන් ගම්මන්පිල මහත්තයයි මහේන්ද්‍ර මහත්තයයි අයින් බේරියා පුරුෂයා දැන් ඒ කියන දේ අවිශ්වාස කරන්න බෑ. ඒක හරියටම හරි. මොකද ඒක රැස්වීමෙන් තේරෙනවා එතන සිද්ධිය. මොකද අපිට අනිත් කටේ කියයි එතන සිද්ධිය නොදැක නිසා. දැන් ගම්මන්පිල මහත්තයත් බේරියා ආවා. මනේන්ද්‍ර මහත්තයා ජල්ලෙන් දැල්ලා ආවා. මොකද අහනකොට කිව්වා එහෙම දේවල් තියෙනවා කතා කරන්න එපා කියලා. දැන් මොකද කියන්නේ අපේ අනුරුද්ධ මහත්තයා. අපායෙන් බේරලා පුමියා අපායේ සැබෑ විතර කියනවා. දැන් පිළිගන්නවද නැද්ද? මට කියන්න ඒක. හොඳයි. බොහොම මනමේන්ද්‍ර මහත්මයා මෙතනදී කරපු සංවාදات එක අපායෙන් බේරලා ගියාද නැත්නම් වෙනත් කොහාට ගියාද කියන එකත් ගැටලුවක් තියෙනවා. අපි නිහාල් මහත්මයාට අවස්ථාව දෙමු. ස්වාමීන් වහන්සේ. ඔව් මට මේ ගම්මන්පිල මහත්මයෙන් අහගන්න ඕන. අහන්න. ඊටාම කෙටියෙන් අහන්න. මම අහගන්න ඕන සාන් මහත්මයා දැන් KP කියන පුද්ගලත් එක්කයි අරුණාම්මන් එක්කයි පිළියන් එක්කයි ආණ්ඩු ගාපු ගිවිසුම කියන නැතේ කියන්න එපා. ඔව් නැතේ කියන්න බෑ. අර කටියු තහන ගිවිසුම් කියන්නේ කියලා. ඔබතුමාලා ගාපු ගිවිසුම් කියන්න. මට ඒ ප්‍රශ්නේ කියන්න ඕන අනිවාර්යයෙන්. ඔබ නැතේ කියන්න බෑ. අනිතර මහත්තයෝ ගම්මන්පිල මහත්තයා මේ නිකන් යන බබේ පිළිරි. ගමනක රුපියල් 100 එකතු කරලා ඡන්දය කරමිනියා සල්ලිකුට්ටයක් කම්මන ලොකු හිලින්නවද? හොඳයි. මේ රටේ කියලා තහ මොඩේ නෙයි. හොඳයි නිහාල් මහත්මයා බොහොමත්ම ස්තුතියි. මේ රුපියල් 100 කතාව සුදත් මහත්මයාත් මීට කලින් අහපු නිසා මේකට පිළිතුරක් දුන්නොත් මේ ගැන අර ඔබ ප්‍රසිද්ධ කරනවා කිව්වා ප්‍රසිද්ධ කළේ නැහැ කියලා උචෝදනා කළා. ඒ බඩවිය තිබෙනවා නේද? ඒක තමයි ශාන්. ඉතින් මෙහෙමයි. මට නිදාගෙන ඉන්න කට්ටිය හැරව ගන්න පුළුවන්. බොරුවට නිදාගෙන ඉන්න අය හැරවන්න. ඔබතුමා දන්නවා ඔබතුමා මේ රටේ දූෂණ විරෝධී සටන ඉස්සරහින් විදියට මම රටේ සියලුම ජනමාධ්‍ය ගෙන්නලා මගේ ගිණුම් වල පිටපත් ලබා දුන්නා. ඊට පස්සේ ඒක වෙබ් අඩවියේ තියෙනවා ලදුපත් සහිතව ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්. එතකොට
වෙබ් අඩවියක් කියන්නකෝ. ඔව් www.udayagammanpila.com එකේ අද සම්පූර්ණ තොරතුරු තියෙනවා. යම සියලුම මාධ්‍ය කියලා ඒ වගේ මේ රටේ මාධ්‍ය වලට සාධාරණයක් වෙන්න. එතුමා නොදැක්කට මේ රටේ සියලුම මාධ්‍ය ප්‍රමුඛ පුවතක් විදියට සමහර පුවත්පත්වල මුල් පිටුවේ පව පළ කරන්න තරම් සාධාරණ වුණා. එතකොට දැන් ශාන් මෙතන පළවෙනි අපි මේ කට්ටිය ප්‍රශ්නට උත්තර දෙලෙමු. එතකොට අහනවා අර මගේ කතා දාන්න නැහැ නේද දූෂණ වංචා පිළිබඳ කලින් කිව්වේ ඒවා කියලා ආණ්ඩුව පිළිබඳ. දාන්න නැති වෙන්නේ හේතුවක් තියෙනවා. මම මෙතුමන්ලා වගේ ස්ථාවර වෙනස් කළා නැහැ. රනිල් චන්ද්‍රිකා සම්බන්ධන් රවුෆ් වගේ මේ වගේම වික්‍රමබාව කරුණාරත්න වල අද මෙතුමන්ලා වෙනස් වෙලා තියෙනවා. අද රනිල් වික්‍රමසිංහගේ පැසුණු බව ගැන චම්පි රණක මැතිතුමා වර්ණනා කරනවා. අද එතුමායි කතාව මංගාව තියෙනවා. මීට මාස කිහිපයක් සැප්තැම්බර් මාසයේ එතුමා කිව්ව කතාව මංගාව තියෙනවා. මම ඒක ඉදිරිපත් කරන්න. අපේ මතය අපි වෙනස් කළා නැහැ. එදා කිව්ව දෙම අදත් කියන්නේ. මේ ආණ්ඩුවේ මම මෙතනට ඇවිල්ලාම කියලා දෙනවා ශාන් ආවට පස්සේ ඔබතුමා මාව ගෙන්නුවා කීර්ති උඩවත්තත් එක්ක. ඉතින් මෙතුමාලා පිළේ ඉන්නේ කීර්ති උඩවත්තල් පාව කිව්ව ඔබතුමා සල්ලි ගත්ත කියලා අපි විශ්වාස කරන්නේ නැහැ කියලා. ඉතින් මේ සමාජ විශ්වාසය මොකද මේ අවුරුදු 15ක් මම පූර්ණ කාලීන දේශපාලනේ හිටියා. මට හොරකම් පිළිබඳ, මැරකම් පිළිබඳ, වල්කම් පිළිබඳ අවුරුදු 15ටම චෝදනාවක් නැහැ. මේ පක්ෂෙන් එල්ල කරන චෝදනාව තමයි මේ චෝදනාංක 1. හැබැයි මේ පක්ෂයේ ඉන්න අනිත් නායකයන්ට පත්තරවල මුල් පිටුවලම ඔයිනි චෝදනා මීට කලින් ලක් වෙලා තියෙනවා. ඒ නිසා විවිධ දූෂණ සහ වංචා පිළිබඳ, මැරකම් පිළිබඳ, හොරකම් පිළිබඳ, වල්කම් පිළිබඳ කියන ත්‍රිත්වයේ පිළිබඳම චෝදනාවට ලක් වෙලා තියෙනවා. මට එහෙම චෝදනාවක් මෙතුමන්ලා මේ පක්ෂයෙන් ගියාම ද්වේෂයෙන් ගහන අවස්ථාව වෙනතුරුම ලක් වෙලා නැහැ. ඒතර මිනිහෙක්ව මැනගන්න පුළුවන්. මේ දැන් මේ එහෙම ප්‍රතිලාභයට ගියා කියනවා නෑ කියනවා. ඒතර ඒ මිනිස්සගේ අතීතය දිහා හෙල්ල බලන්න තියෙන මේ කතාව ඇත්ත නැත්නම් මොකද මෙතුමා සාක්ෂි ගෙන්නේ නැහැ මං වගේ. ඊළඟට සාක්ෂි ගෙනාවද? පත්තරෙන් ගෙනාව සාක්ෂි. නෑ ඒකට උත්තර දෙන්න. මේ මොඩ කතාව මම උත්තර දෙන්න. මට උතුමා පොඩ්ඩක් මෙතුමා නිහඬ කරලා දෙන්න. මගේ අදහස් ටික මම දක්වන්න. මෙතුමා නිහඬ කරලා දෙන්න. මේ උපරිම විනය තියෙන කෙනා වෙන්න ඕනේ පක්ෂ නායකත්ව මණ්ඩලය කියලා එකක් හදිසිය හදාගෙන පක්ෂයේ මේක අන්නේ ව්‍යවස්ථාවේ නායකත්ව මණ්ඩලය කියලා හදිසිය හදාගෙන මෙතුමාව තෝරගෙන තියෙනවා. ඉතින් මෙතුමා වෙන්න ඕනේ ඉහළම විනය තියෙන කෙනා. එතකොට දැන් මම කිය වංචා දූෂණ වල අදක් තියෙනවා. මේ වංචා දූෂණ පිළිබඳ ප්‍රශ්න විසඳෙන්න නම් අපි ආණ්ඩුවෙන් එලීට යන වෙලාවේ බලාපොරොත්තු වෙනවා. අපි එන මේ පිළිබඳ එදා 2000 මේ කුටි ත්‍රස්තවාදයට එරෙහිව ඒකීය රාජ්‍ය වෙනුවෙන් අලුත් බලවේගයක් ගොඩනැගුවා වගේ අපි අලුත් බලවේගයක් ගොඩනගන්න ඕනේ. ඒකට මම එකඟයි. ඒකයි අපි මේ විවේචන ඉදිරිපත් කරේ. ඒකයි අපි ආණ්ඩුවෙන් එලීට ගියේ. හැබැයි ඒ වෙනුවට අන්ත දූෂිත අධිකරණයේ වැරදිකරුවන් බවට පත්වෙච්ච රනිල්ට චන්ද්‍රිකාට ඒ වගේම දූෂිත ව්‍යාපාරික පවුලකින් නියෝජනය කරන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ රට බාර දෙන්න යෑම මහ වීලුවක්. මේ නටිය නරක නම් ඊට වඩා හොඳ කට්ටියට රට බාර දෙනවා මිසක් ඊට වඩා නරක කට්ටියට. රට බාර දීම ඉඟුරු දීලා මිරිස් ගත්ත මෝඩ අපේ රජදරුවෝ කරාටත් වඩා මෝඩ වැඩක්. අපි දන්නවා ඒ රජවරු කරපු වැරද්දෙන් අපි කොච්චර කල් දුක් විඳද කියලා. ඊළඟට දෙනියායේ සුදත් අපි එකට උත්තර දුන්නා. ඊළඟට නිහල් මහත්තයා ආපු KP කරුණ අම්මාන් මොකද තියෙන කිව්සුම ඊළඟට මෙතුමා මතු කරා KP තියන් ඉන්නේ ඇයි ඒවල දන්නේ නැති වුණාට KP තමයි කොටි සංවිධානයේ වේලුපිල්ලේ පිරබාහරන්ගේ මරණයෙන් පස්සේ බිහි වෙච්ච අනුත්තර නායකයා හරියට විජේවීර මැරුවම සෝමන් සමරසිංහ නායකත්වයට පත් වුණා වගේ කුමාරන් පත්මනාදන් තමයි කොටි සංවිධානයේ නායකයා ඌ අත්අඩංගුවට ගත්ත වෙලේ ඔහු හිටියානම් ඔහු අර ඩෙල්සන් මැන්ඩලා වගේ සිරදඬුවම් විදින්න සූදානම්ෙන් හිටියානම් ඔහු අද වීරයෙක්. එහෙනම් ඔහුගේ නායකත්වයට වේලුපිල්ලේ පිරබාහරන්ටත් වඩා වේගයෙන් මේ දෙමළ බෙදුම්වාදීන් එකතු වෙනවා. එදා වගේ නෙවෙයි අද ජාත්‍යන්තර සහායයක් තියෙන අපි ලෝක අමාරු කරනවා. අපේ වාසනාවට අපිට පුළුවන් වුණා වේලුපිල්ලේ කවුද කුමාරන් පත්මනාද මේ පැත්තට දිනාගන්න. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අද ඌ එකම රාජ්‍යයක ජීවත් වීමේ වටිනාම කීමෙන් උතුරු නැගෙනහිර සුබ සාධන කටයුතු වලට රජයේ ව්‍යාපෘති වලට මැදිහත් වෙලා තියෙනවා. ජාත්‍යන්තරයේ තැන් තැන් වල දෙමළ ප්‍රජාවෙන් අරමුදල් ලබා ගැනීම යුද්ධයෙන් අවතැන් වූවන්ට උදව් කරනවා. එතකොට මොකද උනේ? ආණ්ඩුවේ පැත්ත ගත්ත නිසා තමන් අනුත්තර නායකයා කියලා හිතන් හිටිය කුමාරන් පත්මනාද කුටි සංවිධානයේ නායකයන් පිළිබඳ විශ්වාසය නැති වුණා. අද කෑලි පහකට කැඩිලා තියෙනවා. විනයාගමගේ නායකත්වයෙන් එක කණ්ඩායමක් ඉන්නවා, නෙදීවන්ගේ නායකත්වයෙන් එක කණ්ඩායමක් ඉන්නවා, එමානුවල් පේතුමාගේ නායකත්වයෙන් එක කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම රුද්‍ර කුමාරන්ගේ නායකත්වයෙන් තව කණ්ඩායමක් ඉන්නකොට පස්වෙනි කණ්ඩායම ප්‍රංශේ තියෙන්නේ. මට නායකයා නම හදිසියේ ඔලුවට එන්නේ නැහැ. එතකොට කොටි සංවිධානය පහට කැඩිලා ගිහින් තියෙනවා. මේ අද මේ පහට කැඩිලා තියෙලා ජාත්‍යන්තරික ක්‍රියාත්මක කොටි සංවිධානයේ දෙමළ බෙදුම්වාදී බලවේගයට මූණ දීම මෙච්චර අසීරු නම් මේක තනි බලවේගයක් විදිහට සිරබ දඬුවම් විඳින නෙල්සන් මැන්ඩලාගේ චරිතයට පනපවන KP කෙනෙක්ට කොහොම වෙයිද? ඉතින් එදා පිල්ලයන් සහ කරුණාම්මාන් අපිට එක්වීම නිසා තමයි ශාන් නැගෙනහිර යුද්ධ තීරණාත්මක අපි දෙන්නේ. පිල්ලයන් කියන්නේ බෙදුම්වාදී පිළ අත්හැරලා ඒකී රාජ්‍යයට භෞමික ආකාරන ලාංකික පිළට එකතු වෙලා දේශප්‍රේමී පිළට එකතු වෙලා තමන්ගේ ජීවිතේ පරදුවට තබලා
උරෙන් උර ගැටි අපේ රණවිරුවන් එක්ක යුද්ධ කරපු කෙනෙක්. එයාගේ ඒක නිසා අපි නැගෙනහිර මුදා ගන්න දැවැන්ත දායකත්වයක් දැක්වුවා. 2 එයා ඊළඟට ඡන්දෙන් පත් වෙලා මහහැමති වුණා. උතුරු පළාතේ යුද්ධ යනකොට උතුරේ සටන් කරන ත්‍රස්තවාදීන් දකිනවා අපි මේ අපේ මේ උතුරේ පාලනය අල්ලගන්න ආයුධ අරන් සටන් කරනවා. අපිත් එක්ක කලින් සටන් කරපු කෙනෙක් දැන් ඡන්දෙන් ඒ වැඩේ කරගෙන තියෙනවා. ඒක නිසා 11400 ත්‍රස්තවාදීන් ආයුධ බිම තියලා යටත් වෙන්න. අර පිල්ලයන් ප්‍රජාතන්ත්‍රවාදීව නැගෙනහිර පාලනය අතර ගැනීමේ ආදර්ශ හේතු වුණා. ඒ නිසා ඔව් අපේ අතර එකඟතාවයක් තියෙනවා. ඒ එකඟතාවයේ ප්‍රතිඵල තමයි නැගෙනහිර පළාත මුදා ගන්න පුළුවන් වීම. උතුරු පළාතේ 11400ක් ආයුධ බිම තැබීම. කොටි සංවිධානයේ කෑලි 4කට 5ට කැඩි විසිවීම. ඒ නිසා ඒ අය ආණ්ඩුව සලකන ආණ්ඩුවේ තනතුරු දීලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල අපි මහ පොළොවේ පෙන්නලා තියෙනවා. හැබැයි දෙමළ බෙදුම් වාදිත් එක්ක මේ තියෙන එකේ ප්‍රතිඵලය. දෙමළ බෙදුම් වාදය අත්හැරියේ නැත. අද දෙමළ ඊළම් කොඩිය සෙවනේ කතා පවත්වන ආර් සම්බන්ධන් එක්ක එතුමල්ලා කියලා දෙනවා ආණ්ඩුව 13 ඉක්මව බලය බෙදන්නේ. දෙමළ ජාතික සන්ධානයේ නිකන් හිටියේ නෑ. මාධ්‍ය හමුවක් තියලා කිව්වා මහින්ද රාජපක්ෂත් එක්ක අපි මෙච්චර සාකච්ඡා කරා. ඒක අසාර්ථකයි. 13 ඉක්මව බලය බෙදීමක් කරේ නෑ. ඒ නිසා අපි මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙනවා. එහෙමනම් මම ඒක පෙන්වන්නම් ඒ සටහන. එතකොට එහෙමනම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගාවට සහාය දෙන්නේ මේ ආණ්ඩුව පෙරලා ගන්න. මේ ආණ්ඩුව වැඩේ කරගන්න බෑ. මෙතුමන්ලා අද විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්න. දළදා වහන්සේ ඉදිරියේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රතිඥා දුන්නා ජනවාරි මාසේ 9. එතකොට අපි දන්නවා විධායක 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමිතුමා නීතිඥ මෙතුමා හොඳටම දන්නවා මේ කාරණේ. කටපාඩම් ඇති මෙතුමට මේ නඩු තීන්දුව 1987 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය ඩිටර්මිනේෂන් එකේ. ඉතා පැහැදිලිව කියලා තියෙනවා ජනාධිපති ධූරයේ විධායක ජනාධිපති ධූරයේ බලතලයේ තියෙනකන් මේ ජනමත විචාරණ යොමු කරන්න අවශ්‍ය නැහැ. පළාත් සභා ක්‍රමයේ ජනාධිපතිතුමාට සුවිශේෂ බලතල තියෙනවා මේකෙන් ඇති වෙන අවදානම් බැහැර කරන්න. ඒතොර ඒ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරලා සම්බන්ධන්ලා රවුෆ් හකීම්ලා ඉන්න මනෝගනේෂන්ලා ඉන්න ඇමති මණ්ඩලයකට ජනාධිපතිවරයාගේ වගකීම පැවරීම කියන්නේ ජනාධිපතිතුමා අහෝසි කරනවා කියලා කියන්නේ නැහැ නේ. එහෙම තමයි කියන්නේ. බලතල සීමා කරනවා කියලා අර අසීමිත බලතල සීමා කරනවා කියලා. ප්‍රතිපත්ති එතුමා ජනවාරි මට එන කියන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දළදා වංශ දුන්න පොරොන්දු බොරුව ජනවාරි මාසේ 9 වෙනිදා එතුමා කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. ඊළඟට පොදු විපක්ෂයත් එක්ක අත්සන් කරලා තියෙන ගිවිසුමේ තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. ඒ වගේ මේකේ 14 වෙනි පිටුවේ මාතෘකාව වෙන්නේම අසීමිත බලතල ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. මේ තියෙන 14 වෙනි පිටුව මේ ඇවිල්ලා විශේෂණයක් නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ඉතින් අහෝසි කරන්නේ නැහැ කියලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියනවා නම් මම පිළිගන්නවා. ඒ කියන්නේ මෙතුමාගේ ප්‍රධාන සටන් පාටි මෛත්‍රීපාල සිරිසේන ගෙනාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. පොදු විපක්ෂ ගිවිසුමේ තියෙන ඒක. දළදා වංශයට දුන්න පොරොන්දු ඒක. මෙතුමාගේ ශ්‍රී මුඛයෙන් අද වදාරනවා නෑ මම ගොඩක් කැමති මෙතුමා ශ්‍රී මුඛයෙන් මෙතුමාලා නම් කියනවා. මෙතුමා නෙවෙයිනේ කරනවා කියන්නේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙතුමාලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදන 4 මායමකට වද්දාගත්තේ නෑ. හෙළවුරුමේ ගිවිසුමේ තියෙන ඒකීය රාජ්‍ය මේකට දාගන්න බැරි වුණේ ඒක. අපි 2005 දී මහින්ද රාජපක්ෂත් එක්ක අපි අත්සන් ඒකීය රාජ්‍ය කියන එක මේ මහින්ද චින්තන ප්‍රතිපත්ති අලුත් එකෙත් නෑනේ. තියෙනවා. 13 වෙනි පිටුව. තියෙන්න ඕනේ නැහැ මට ඕන. නෑ 13 වෙනි පිටුවේ. ඔබේ අවස්ථාවේ තියෙනවා. 13 වෙනි පිටුවේ තා පැහැදිලිව තියෙනවා. මම ගෙනලා තියෙනවා. මම පෙන්නන්නම්. මට විනාඩියක් දෙන්න. ඔව්. හොඳයි. ඔබතුමාගේ ඊළඟ අවස්ථාවේ අපි ඒක බලමු. නෑ ඔබතුමා අහපු ඉඳලා මම ප්‍රශ්න වලට පොඩ්ඩක් උත්තර දෙන්න හොඳයි. නෑ මේ තියෙන ඒකී රාජ්‍ය. පොඩ්ඩක් බලලා ඔබතුමා මට කියන්න තියෙනවා කියලා මේ පාට කරලා තියෙන තැන. නෑ මෙතුමාලා මට ප්‍රශ්න ගොඩක් මතු කරා. ඒවට මම උත්තර දෙන්න ඕනේ. ඊළඟට රුපියල් ලක්ෂ ගන්න. දැන් මෙතුමාලා කිව්ව බොරු ඔක්කොමට කියලා මේ රුපියල් ලක්ෂ කතාව බොරුව කියලා නිකන් ඉන්න පුළුවන්. මම බොරු කියන්නේ ෂාන්. රුපියල් ලක්ෂ කියන්නේ සියලුම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට මැතිවරණය සඳහා වියදම් විදියට ශ්‍රී ලංකා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රුපියල් ලක්ෂ ගන්න දුන්නා. අපි බැසිල් රාජපක්ෂ ඇමතුමා හමු වෙච්ච වෙලාවේ മന്ത്രിවරුන්ට කිව්වා අපි මේ වියදම රුපියල් ලක්ෂ ගන්න දෙනවා. හැම മന്ത്രിවරයටම දීලා තියෙනවා. මම දන්නේ පළාත් සභා ප්‍රාදේශ සභා මට්ටමින් පාර්ලිමේන්තු මට්ටමින් කීයක් දුන්නා කියලා ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් දෙනවා. ඒ මුදල මට ලබා දෙන්නම් කිව්වා. ඒක ලබාගෙන മന്ത്രിවරුන්ගේ ගිණුම් අංක අරගෙන නැත්තම් මේක අතේ දෙන්න තිබ්බනේ. ඉතින් බැංකු ගිණුමට දැම්ම. මම දැම්මා කියන්නේ කිසිම සාක්ෂියක් නැහැ. මම පිළිගන්නවා. ඔව් ඒ කතාව ඇත්ත. බැසිල් රාජපක්ෂ ඇමතුමාගේ එක മന്ത്രിවරයෙකුට රුපියල් ලක්ෂ ගාණක් හම්බුණා මැතිවරණ වියදම් වලට. ඒක දුන්නා. ඒ කතාව ඇත්ත. ඉතින් ඒ වගේ ඇත්ත කියනවනේ මම ආයෙ දෙපාරක් හිතන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පිළිගන්නවා. ඊළඟට මෙතුමා කියනවා මේ සියලු දේ මුදලට වෙන්නේ. ඇත්තට මෙතුමා කිව්වා අපේ මෙන්න මෙහෙම කාරණයක්. මෙතුමා කිව්වා මේ කොන්ත්‍රාත්වල 10% කොමිස් මුදල ගන්නයි අපේ කට්ටියට ප්‍රශ්න තිබ්බා. මම ඒ නඩු ටික ඒක ප්‍රශ්න ටික කළමනාකරණය කරේ මමයි. ඒ නිසා ඒ අය ප්‍රශ්න තියෙන අය දන්නේ මම ඒ කට්ටිය පිළිබාගත්තා. මේක ඊටම අපහාසාත්මක ප්‍රකාශයක්. මම ඊටම ෂාන් කියනවා මේ කාරණේට අනිවාර්යයෙන්ම නඩු දානවා.
ඔබතුමාලාගේ ආයතනයේ විත්තිකරුවෙක් කරාට ඔබතුමාගේ සතපහක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතුමා එදාට උසාවිය ඇවිල්ලා ඔප්පු කරන මේ මන්ත්‍රීවරුන්ගේ කීර්තිනාමයත් මගේ කීර්තිනාමයට කැල්ලක් කරා. ඒ නිසා මේ කාරණේ ඔප්පු කිරීමේ බාරය එතුමටයි තියෙන්නේ. ඒ නිසා අපි එතුමට විරුද්ධව අනිවාර්යයෙන්ම අපහාස කිරීම සඳහා නීතිමය කටයුතු කරනවා. එතුමට පුළුවන් නම් ඒක උසාවිය ඉදිරියට ඇවිල්ලා හරි ඔප්පු කරන්න. මෙතුමා කියනවා මේක ඩීල් ආර්ථික. මහින්ද රාජපක්ෂ දාන්නේ ඩීල්. ඉතින් මෙතන ලොකුම ඩීල් එක දාලා තියෙන කවුද එහෙනම්? මෙතුමා එහෙම කියනවා නම් ජනාධිපති අපේක්ෂක පක්ෂවලින් කඩා ගැනීම ඩීල් නම් ලොකුම ඩීල් එක ලොකුම කුට්ටිය කඩාගත්ත ලොකුම ඩීල් එක දාපු කෙනා වෙන්නේ ජනාධිපති අපේක්ෂක දුර. ඊට ලොකු දෙයක් වෙන කාටවත් හම්බෙලා නැහැ නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කැප කරලා ජනාධිපති අපේක්ෂක දුන එක ලොකුම ඩීල්. එහෙනම් ඒ ලොකුම ඩීල් එකේ ගාණ කීයද? අද වැඩිපුරම മന്ത്രിවරු ඇමතිවරු අරන් තින්නේ තමුන්නාන්සලා පැත්තට. ඒ කට්ටියට ගෙව්ව ගාණ කීයද? ඒ වගේම තමුන්නාන්සලා මෛත්‍රීපාලට සහාය දක්වන්න ගත්ත ගාණ කීයද කියලා තමන්ගේ ඩීල් එක හෙලි කරලා අනුන්ගේ ඩීල් යන තව එකම එක් කාරණයක් කතා කරන්න ඕනි. මෙතුමා කියනෝනේ මුදලට යන්නේ කියලා අපි. මට තියෙන ප්‍රශ්නේ අද හෙළවුරුමේ හදවත විදිහට සලකන මහරගම ආසනේ ශාන්තිලතයි දයාරත්නයි යනකොට පක්ෂ ක්‍රියාකාරීන් කවුරුවත් ඉතුරු වෙලා නැහැ. කැස්බෑ වනිත් ආගේ අපිට හෙළවුරුමේ එක්සත් ජාතික පක්ෂ පෙරදු ප්‍රධාන ආසන දෙක. සුනිමල් ජනරංජන ඇරුණකොට අනේ මේ මෙතනට විවිධ නම් වලින් කතා කරන VFM එකට සුනිමල් ජනරංජන ඇරුණකොට කවුරුවත් අද ඉතුරු වෙලා නැහැ ක්‍රියාකාරීන්ගේ. අද අපි ගිහිල්ලා වෙනදාට වඩා ලොකු ආසන සමුළු මන් පවත්වගෙන ගියා. එක්සත් ජාතික පාක්ෂිකව ගෙනල්ලත් ශාලාවක් පුරව ගන්න මහරගමදී ජාතික හෙළවුරුමේට බැරි වුණා. ඒකෙන් පේන්නේ ඇයි මේ ඔක්කොම මේගොල්ලන්ට ලක්ෂ දීලාද? හොඳයි. ඒක නිසා මතවාදී ප්‍රශ්නයක් නැත්නම් පක්ෂයක් මේව පතුරු යන්නේ නැහැ. අපි ගුණවර්ධන මහත්මයාට අවස්ථාව දෙමු. කිරිබත්ගොඩ ඉඳන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ගුණවර්ධන මහත්මයා ඊටාම කෙටියෙන් අහන්න. දැන් ගමන්පිල මහත්මයා දැන් 13 වෙනි ව්‍යවස්ථාව දැන් ජිනීවා වලදී මේ කවුද හේතු ජයන්තයන්ක මහත්මයාගේ සංග්‍රහක 2009 ප්‍රකාශ කරලා තිබුණා ජනාධිපතිතුමා ලිඛිතව අත්සන් කරලා තියෙනවා කියලා UN එකට ඉන්දියාවට 13 වෙනි ව්‍යවස්ථාවට එහා ගිය විසඳුමක් දෙනවා කියලා බලය බෙදා දීම. එතකොට ඒ වගේම ජිනීවා හැම අවස්ථාවකම හැම වෘත්තකම ජිනීවා ගිහිල්ලා කතා කරනකොට ඒගොල්ලෝ සහතික වෙනවා යුරෝපයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේට අපි මේක 13 වෙනි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා. එතකොට 13 වෙනි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානම ක්‍රියාව තමයි ඒ පළාත් සභාව උතුරු දායන නැගෙනහිර පිළිපැදීම. එතකොට අනිවාර්යයෙන්ම ඒකේ භාගය නෑ එතන. ඒක ඔබතුමා පිළිගන්නේ නැද්ද? දැන් HL ඩිසිප්ලින් තමයි මේ ලංකාවේ උහෙලම ව්‍යවස්ථාවක නීතිඥ මහත්මයා. ඔහුගේ පොතේ පෙන්වුම් කළ දෙනවා අනිවාර්යයෙන්ම මේක ඩිෆැක්ටෝ මේක අනියම් මේ කොන්ෆෙඩරේෂන් එකක්. මේක ඒකී රාජ්‍යයක් නෙමෙයි. අනිත් එක මේ දැන් සුප්‍රීම කෝර්ට් එක ගැන කතා කළා මහාධිකරණය. එතකොට ඒකේ මේ තීන්දුවක් තියනවා කියනකොට ජනාධිපති ධූරය නිසා තමයි මේක රැකෙන්නේ කියන එක. එතකොට අනිවාර්යයෙන්ම ඔබතුමා දන්නවා එළවලුමේ ඉදිරිපත් රතනහාමුදුරුවෝ ඉදිරිපත් කරපු ව්‍යවස්ථාවේ තියෙන්නේ ඒ වගේම පුනපුනා දැනුත් මේ විරුද්ධ පක්ෂයේ එකමුතු විරුද්ධ පක්ෂයේ කියනවා මේ ජාතික ආරක්ෂාව පිළිබඳ බලය තියෙන්නේ ඒ පත් කරගන්නා මේ ජනාධිපතිවරයාට කියලා. ජනාධිපති ධූරය අවශ්‍ය වෙනවා තමයි. ඒකෙන් කියන්නේ යාරික ආරක්ෂාව බොහොමත්ම ස්තුතියි. ඒ ගැන තවදුරටත් අපි අහමු. ජනිත් මහත්මයා ඔබටත් ඊටාම කෙටියෙන් අවස්ථාවක් දෙනවා. සුබෝදෑසන. සුබෝදෑසන ඔබට ජනිත් මහත්මයා. ඔව්. කෙටියෙන් කියන්නේ මෙහෙමයි. මේ අතරම සාන දැන් අපි දුටුගමු ප්‍රතිතුමා ගැන අපි ලියනවා. අපේ ළමයි මහින්ද රාජපක්ෂගේ මතුමාගේ මේ රට බේරා ගැනීම ගැන ලියා ඉතිහාසයේ. හැබැයි එහෙම කියලා අපි ඉතින් තවදුරටත් එතුමා වෙනුවෙන් රැඳී ඉන්න ඕනද? ගම්පිල මහත්තයාගෙන් අහන්නේ රතනහාමුදුරුවෝ හදපු 19 වෙනි සංශෝධනය එතුමා පිළිගන්නවද? ඒක හොඳ නැද්ද? අලුතෙන් හදන ආණ්ඩුවක ඇමති මණ්ඩලයේ 25 හෝ 30 වෙනක හොඳ නැද්ද? ඇයි මේවට පුළුල් ජනතා බලවේගයක් විදිහට ඒවා ක්‍රියාත්මක කරන්න ඔබතුමාලා පස්සට යන්නේ? හොඳයි. බොහොම ස්තුතියි. අනුරුද්ධ ප්‍රදීප මහත්මයා. මම උත්තර දෙන්න තියෙනවා විශාල සංඛ්‍යාවක්. මේ මෙතුමා කියනවා මේකද සම්බන්ධ 13 ප්ලස් ඉන්නවද මොකද කියලා. මහත්මයා අහුවා වරල්ලගම ඉඳන් ඒකට මුලින්ම උත්තරයක් දුන්නොත් මේ අපායේ ඉඳලා ඒක තමයි ඔබතුමා දන්නවනේ සරත් මනමේන්ද්‍ර කියන්නේ කවුද කියලා. දැන් සරත් මනමේන්ද්‍රව දැනගන්න දැන් කොච්චර කාලයක් ඔබතුමාට යන්න දෙන අවුරුදු කිහිපයක් ගියානේ. සරත් මනමේන්ද්‍ර ඇත්ත සරත් මනමේන්ද්‍ර කවුද කියලා දැනගන්න. ඇත්ත උදේගම්මන්පිල දැනගන්නත් ඒ කාලේ ගන්න. කමන්නේ මේ රටට කමක් නැහැ. ඇත්ත උදේගම්මන්පිල කවුද කියන එක දැන. ඒත් සරත් මනමේන්ද්‍ර තමයි. ඒක දැනගන්න ටිකක් ගන්න. ඉතින් සරත් මනමේන්ද්‍රත් මේ ජාතික සියලුරුමේ දෙකඩ කරපු කෙනෙක් නේ. යත් දෙකඩ කරපු කෙනෙක්. ඉතින් මෙතුමාත් දෙකඩ කරලා තියෙනවා. ඉතින් මෙතුමාගේ දෙකඩ කිරිලා එතුමාගේ දෙකඩ මනමේන්ද්‍ර මහත්තයා පටන් ගත්තේ සියලුරුම. ඔව් දෙකඩ කරා. එතුමාත් දෙකඩ කරා. මේ දෙකඩ කරලා තියෙනවනේ දැන් එතුමා ඉන්නවනේ නේද? ඉතින් විශාල පක්ෂයක් හදාගෙන එතුමා ඉන්නවනේ. ඔබතුමා දන්නවනේ එතුමාගේ පක්ෂේ කී දෙනෙක් ඉන්නවද කියලා. ඉතින් ඔන්නෝක තමයි මේවා මේ කතා කරන්න නැහැ. එතුමා
වාසිය තියෙන්නේ කොහෙද සරත් මන්න මේන්ද්‍ර ගැන මෙතන අපි මේ ගාල්ල නාස්ති කරනවා මෙතුම ගැන තව ටික කාලෙකින් පස්සේ ඔහොම නාස්ති කරන්න වෙන්නේ නැතුව යනවා. ඉතින් මේ 13+ මේ අපි නෙමෙයිනේ මේ කවුද සම්බන්ධන් 13+ ඉල්ලන්නේ කමක් නැහැනේ ශාන්ත්. කියන්නේ 13ට වඩා බලය බෙදන්න කියන එක ඒගොල්ලෝ ඉල්ලන එක හරි. ඒ දේශපාලන ව්‍යාපාරයන්නේ. ඉතින් කවුද මේක දෙනවා කිව්වේ? දෙනවා අපිද? දෙනවා මහින්ද රාජපක්ෂ. ඉතින් ඉන්න පුළුවන් එහෙමනම් 13 පාස් වුණොත් එහෙම 13 එකෙන් තව එහාට ගියොත් මේකේ ආයේ ඒකී ඉතුරු වෙන්නේ නැහැ. මේකේ ඒකී ඉතුරු වෙලා තියෙන්නේ නූලෙන්. මෙතුමා කියන එක හරි. ඒක නූලෙන් ඉතුරු වෙලා තියෙන්නේ. ඒක 13+ වුණොත් ආයේ මේක ඉතුරු වෙන්නේ ඒකී භාවයක් නැහැ. ඒක ඊටාම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕවා මේ වගේ යන දන්න මේ මහින්ද රාජපක්ෂ එතෙන්ට එකක් කියනවා. ගම්මන් පිළට එකක් කියනවා. හකීම්ට එකක් කිව්වා. මේ තව කවුරු හරි ආපුවම එයාට එකක් කියනවා. සම්බන්ධට එකක් කියනවා. ඉන්දියාව ආපුවම එකක් කියනවා. තව එක ඔක්කොන්ටම එක එක කියන්නේ අර රූප ගොඩක්. ඉතින් මෙයා ගැන කතා කරන්නේ නැහැ. මෙතුමා ඉතින් මම දන්නේ නැහැ. මේ ඊළඟට මේ විධායක ජනාධිපති ක්‍රමවලට කිරීමේ ඒකීභාවය පිළිබඳ එක දාන්න දෙයක් නැහැ. අපි ඒක නිශ්චිත මෙතුමාටම තේරෙන්නේ නැහැ. අපි මේක නිශ්චිතව කියලා තියෙනවා. ජනමත විචාරණයකින් වෙනස් කළ යුතු කිසි වගන්තියක් වෙනස් කරන්නේ නැත. මේ තියෙන්නේ නේ. ජනමත විචාරණයකින් වෙනස් කළ යුතු කිසිම වගන්තියක් වෙනස් කරන්නේ නැහැ. ඉතින් ජනමත විචාරණයකින් වෙනස් කරන දෙවෙනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙතන බලන්න පුළුවන් ඔබතුමාට දෙවෙනි වගන්තිය තමයි ඒකීභාවය. ඒකීභාවය වෙනස් කරන්න නිවන ජනමත විචාරණයක් ගන්න ඕනේ. ඉතින් ඒක මේ ජනමත විචාරණයට බැඳෙන ඒවා. ඉතින් එතකොට දැන් මෙතුමා අනිත් පැත්තට ජනාධිපති ක්‍රමය හොඳයි කියනවා. මම මේ සරල ප්‍රශ්නයක් අහන්නේ. මේකට උත්තර දෙන්න. ජනාධිපති ක්‍රමය හොඳයි කියනවා මෙතුමා. එතකොට ඒකම කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් වෙනස් කරනවා කියලා. මේගොල්ලන්ගේ වගන් මේකේ තියෙනවා. ජනමත විචාරණයකට ගිහලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 17 වෙනි පිටුවේ තියෙනවා ජනමත විචාරණයකින් වෙනස් කරනවා කියලා. දැන් මම සරල ප්‍රශ්න මේකයි. ජනමත විචාරණයකට යන්න ඕන වගන්ති ටික මෙන්න මෙව්වයි. 1 2 3 6 7 8 9 10 32 62 2 83. ඔවා තමයි ජනමත විචාරණයකට යන්න ඕන වගන්ති ටික. වෙන කිසි වගන්තියක් නැහැ. එතකොට එහා අනුශාංගිකව යන්න ඕන. දැන් මේ ජනමත විචාරණය වෙනස් කරන්නේ මොකද්ද? 2ද 3ද ඒ කියන්නේ දෙක කියන්නේ ඒකීභාවය, පරමාධිපත්‍ය, රටේ නම, ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික දිනය, බුද්ධාගමට ඇති ප්‍රමුඛ ස්ථානය, මේ ආගමික නිදහස, වද හිංසාව වලින් නිදහස, මේ පාර්ලිමේන්තු මේ ජනාධිපති දුර කාලේ, පාර්ලිමේන්තු දුර කාලේ 83 ඒවා සඳහන් වගන්තිය. ඕක ටික තමයි ඔකේ තියෙන්නේ. මොකද්ද වෙනස් කරන්නේ? දැන් කියන්නකෝ බලන්න. අපි කියනවා ජනමත විචාරණයකින් වෙනස් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒකීභාවය රකින්න. මේ මුළු ජාතක කතා දාන්න ඕනේ නැහැ ප්‍රතිපත්ති ප්‍රකාශනයකට. මේක තේරෙන අයට ඒක කියලා තියෙනවා. මේකෙන් නොතේරෙන අයට. ඒ කියන්නේ මෙතුමාට මේ කාටද මේ කාටද අපේ ඔය නිවල ඉරවන්සර මේක පෙන්වුවා එදා. ඒගොල්ලන්ට කියලා දෙනවා මේකෙන් ජනතාවට බෙදෙන කීමේ තියෙන්නේ. වෙනස් කරන්න නැහැ කියලා ඒකීභාවය. ඉතින් ඔය දෙකේම තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා මේවා අර හොරට නිදාගෙන එතුමා කියන එක හරි. හොරට නිදාගෙන ඉන්න මිනිස්සුන්ව මේ ඇහැරවන්න අපිට බෑ. ඉතින් මේ ඊළඟට චන්ද්‍රිකා මොකද හකීම් සම්බන්ධන වික්‍රම බාහු. අනේ මේ වික්‍රම බාහුට සමාජයේ මහජන බලයක් තියෙන කෙනෙක්ද? ඉතින් වික්‍රම බාහු මේ වේදිකාවට ගොඩ වුණා කියලා වික්‍රම බාහුට මේක හසුරවන්න පුළුවන්ද? හකීම් මෙච්චර කාලේ ඔය ආණ්ඩුවේ නෙමෙයිද හිටියේ? ඒතර හකීම් ඉන්න කාලේ හකීම්ගේ මොකක් හරි ප්‍රශ්නයක් මේගොල්ලන්ට පෙවුන්නේ නැද්ද? සම්බන්ධනට එන්න කියලා අපිද කිව්වේ මහින්ද රාජපක්ෂද? මහින්ද රාජපක්ෂ හැමදාම කොහොම සම්බන්ධෙන් එන්න කියලා. මහින්ද රාජපක්ෂ වහාම එහෙනම් දෝෂාභියෝගයක් ගේන්න ඕන. ඒ චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙලා හිටියා නායකයා වෙලා හිටියා. ඊළඟට චන්ද්‍රිකා කුමාරතුංග මේක හොඳට තේරුම් ගන්න ඕන ශාන්. අපි 1900 මම අවුරුදු 23ක් මේ ව්‍යාපාරෙත් එක්ක ඉන්නවා. අපි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියව ජයග්‍රහණය කරන්න 1993 දී ජනතා මිත්‍රෝ විදියට අපි මහන්සි වුණා. චන්ද්‍රිකා කුමාරතුංග ජයග්‍රහණය කරන්න. චන්ද්‍රිකා කුමාරතුංග ජයග්‍රහණය කළා. හැබැයි චන්ද්‍රිකා කුමාරතුංග ජයග්‍රහණය කරපුවකින් රටට යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් ආවා. ඒක ඇත්ත. හැබැයි එතුමියගේ ෆෙඩරල් කතන්දරය කරන්න අපි ඉඩ දුන්නේ නැහැ. 93 අපි උදව් කරා. චන්ද්‍රිකාට. හැබැයි චන්ද්‍රිකාට ෆෙඩරල් කරන්න දුන්නද නැහැ. අපේ හැඩිගල් විමලසාර හාමුදුරුවෝ උපවාසයක් කරා. උපවාසයක් කරලා ඒ චන්ද්‍රිකා ඒ කියන්නේ මහින්ද රාජපක්ෂලා ලංකාවේ මහින්ද රාජපක්ෂලා චන්ද්‍රිකාලත් එක්ක එකතු වෙලා ලංකාවේ ඒකීයභාවය වෙනස් කරලා ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න යන වෙලාවේ ඔය මහින්ද රාජපක්ෂ වචනයක් කිව්වේ නැහැ ඒකීයභාවය ගැන. අන්නේ වෙලාවේ ඒකට විරුද්ධව උපවාස කරේ හැඩිගල් විමලසාර හාමුදුරුවෝ ජනතා විමුක්ති පෙරමුණයි. උපවාස කරේ නෙමෙයි උද්ඝෝෂණය කරේ. ඊළඟට මහින්ද රාජපක්ෂලා ගේද්දි පීටොම්ස් ඒ කියන්නේ අන්තර්වාද පාලනය LTT එකට කොටසක් දීලා දෙන්න ගිය වෙලාවේ මහින්ද රාජපක්ෂලා ගෙනාවේ විරුද්ධ වචනයක්වත් කතා කරේ නැහැ. අන්නේ වෙලාවේ ඕමල්පේ සෝබිත හාමුදුරුවෝ ඒ උපවාස කරේ. ඉතින් ඔය එන එක්කෙනාව ඒක වෙනස් කිරීමේ හැකියාව අපිට තියෙනවා. අපි මේ රටේ මහජන බලවේගය. ඉතින් ඒක තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඒකට ඉන්නවා. මේ රටේ ප්‍රගතිශීලී මිනිස්සු වන්තරන් ඉන්න සරත් ෆොන්සේක ඉන්නවා. ඒ හින්දා මේ වික්‍රම බාහු කෙනෙක් පෙන්න අර මේ කිසිම වැඩකට නැති ඡන්ද පදනමකට වික්‍රම බාහු කරනවා මම කියන්නේ වැඩක් නැහැ කියන එක නෙමෙයි. නමුත් එතුමා ඡන්ද පදනම නැහැ නේ. එතුමාටම ගෞරවයක් තියෙනවා. වික්‍රම බාහුව පෙන්න අර යක්කු පෙන්නනවා. ඒ වලට අපි මේවා වෙන්නේ නැහැ. ඊළඟට මේ මෙතුමා කිව්වා හරි දේශාගත කතාවක්. ඒ තමයි විදුලි බල අමාත්‍යාංශය අයින් වුණාම තමයි චම්පික රණවකට තරහ ගියේ කියලා.
මං අහන්න අනිත් පැත්තේ ප්‍රශ්නේ. ඇයි චම්පිකට විදුලි බල අමාත්‍යාංශය නැතුව ගියේ? මෙරට මිනිස්සු දන්නවනේ ඇයි නැතුව ගියේ කියලා. ඇයි නැතුව ගියේ? ඒ කියන්නේ එතුමා ඔහේ නිකන් හිටගෙන ඉඳි නැති කරාද? නෑ. මෙතුමාගේ අමාත්‍යාංශ නැති කරේ නෑනේ ආණ්ඩුවේ. මොකද මෙතුමා අමාත්‍යාංශවල මුකුත් ඔය අමාත්‍යාංශවල කරන්න පුළුවන් දෙයක් නෑ. නමුත් ඒවල මුකුත් කරේ. ඒ කියන්නේ එහෙම ආණ්ඩුවත් එක්ක හැප්පෙන දෙයක් කරේ නෑනේ. චම්පිකරණෝක එහෙම නෙමෙයිනේ. සාම්පූර්ණ අත්සන් කරන්න දුන්නේ නෑනේ. ඒක රට දන්නවනේ. නොරොච්චෝලේ චීනට දෙන්න දුන්නේ නෑනේ. ඒක රට දන්නවනේ. මේ ඩීල් කරන්න දුන්නේ නෑනේ. ඒක රට දන්නවනේ. චම්පිකරණෝක ගැන රටේ මතයක් තියෙනවා. ඒක ඇත්ත. අද එළියට ගියන් පස්සේ ඒ මතේ තර්ක කරන්න වාටවත් බැරුව ගියා. වෙල්ගමලා කියනවා. කෙලින්ම කුමාර වෙල්ගම කියනවා මේ කැබිනට් එකේ කතා කරන එකම ඇමතිවරයා ඉන්නේ ඒ චම්පිකරණෝක කියලා මේ කැබිනට් එකේ ඉන්නම කියන්නේ. ඉතින් චම්පිකරණවකට විදුලි බල අමාත්‍යාංශය නැති උනේ චම්පිකරණෝක වැඩ කරපු විදිය නිසා. මෙතුමාට අමාත්‍යාංශය නැති වෙන්නේ නැත්තේ මෙතුමා ප්‍රසන්න අයියේ ලංස අයියේ ගෝඨ අයියේ මහින්ද අයියේ කියන්නේ අයියේ ගහනවා. මේ ඒ විදිහට වැඩ කරන නිසා. ඉතින් ඒක විදි දෙකක්. ඕන හැකට ඉතින් ඔය විදි දෙකක් මිනිස්සු දෙන්නේ පෞරුෂයන් දෙකක්. ඒ වෙනස අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා චම්පිකරණ මේවතින් මෙයා නෑ කියන්න පුළුවන්. චම්පිකරණෝක මැතිතුමා කිව්වා විදුලි බල අමාත්‍යාංශය නැති වෙලා ආවේ මෙතුමා කියලා නායකත්ව මණ්ඩලය කියලා එකක් නැහැ කියලා. ව්‍යවස්ථාවේ නැතිවෙදි නායකත්ව මණ්ඩලය මෙතුමාගේ මේකට තමයි මම කියන්නේ අපේ මේ මොකේද සෙන්ට්‍රල් කමිටි එකේ මේ කණ්ඩායමේ දැන ගැනීම සඳහා. දැන් මෙතුමා කියනවානේ ඔහොම නායකත්ව මණ්ඩල මුකුත් නැහැ. ඔව බොරු දැන් හදාගෙන අලුතෙන් එකක් හදාගෙන ඒකට මාවපත් කරලා කියලා. මේක මම කියන්නේ හුදෙක්ම හෙළවුරුමයාගේ දැන ගැනීම සඳහා. හෙළුරුමයා ඔක්කොම දන්නවා එහෙම මණ්ඩලයක් තිබුණා කියලා. ඒක දැන් අපි ඒක එළියට ඇවිල්ලා තියෙන මෙතුමත් එළියට ගිහිල්ලා ඉඳන් ඔක දැන් දන්නවනේ කවුරුත්. ඒ හින්දා මෙන්න මේකයි ඒකේ හිටිය කට්ටිය ඕමල් පෙසෝපිත හාමුදුරුවෝ චම්පිකරණවක කවුද අතුරුල රතන හාමුදුරුවෝ චම්පිකරණවක උදේගම්මන්පිල නිශාන්ත වර්ණසිංහ මම. ඔය තමයි වගේ තිබුණේ. එතකොට ඒක දන්නවා කවුරුත්. මේ පක්ෂයත් දන්නවා මේ කවුද කියලා බ්‍රහස්පතින්ද හම්බෙන්නේ කියලා ඒකට කියන්නේ. ඒකේ හිටියා. මෙතුමා දන්නවා මං කවුද කියන්නේ මම දන්නවා මෙතුමා කවුද කියන්නේ. ඔකයි කියන්න දෙයක් නැහැ. ඉතින් පක්ෂයට මං කියන්නේ මෙතුමාගේ වංකභාවය ඒකෙන් මනගන්න. ඒක නෑ කියනවනම් ඒක වංකභාවය. උදේගම්මන්පිල කියන්නේ කවුද කියන එක පක්ෂය දැනගන්න. ඔබතුමා විනාඩි ගානක් කරන්න. ඊළඟට මේ ආණ්ඩුවෙන් යන වෙලාවයි එන වෙලාවයි ගැන කියනවා. කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැන මේ රජයේ මාධ්‍යම 9ට. හොඳයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැන ඔව් ඒක විනාඩි 5ක් උනේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැන මේ කියනවා එතුමා මේ ගියේ ගැන අහනවා. එතුමා කොහොම ගියා? එතුමා කියන්නේ පුද්ගලික ප්‍රශ්නයක් මත හරි මොන ප්‍රශ්නයක් මත හරි එතුමා ගියා කියන්නේ. එතුමා යන්නේ වරප්‍රසාද අතහැරලා. එතුමා යන්නේ තනතුරු අතහැරලා. ආණ්ඩුවෙන් අද මේ පැත්තට රැල්ල ඇවිල්ලා තියෙන වරප්‍රසාද තනතුරු අතහැරන රැල්ල. මෙච්චර කල් තිබුණේ වරප්‍රසාද පෙන්න තනතුරු පෙන්න සල්ලි පෙන්න. මේක ෂාන් මට ඔප්පු කරන්න බෑ තමයි. ඔය ඇහුවොත් මට ඔප්පු කරන්න බෑ. මොකද මම දන්නේ නැහැ සල්ලි දෙන්නේ කොහොමද කියලා. හැබැයි මේ රට දන්නවා. 1988-89 දී ආණ්ඩුවේ තරුණයෝ 66000ක් මැරුණා. ඒ 66000 මැරුණේ ආණ්ඩුවෙන් කියලා අපි කියනවා. අපි කාටවත් ඔප්පු කරන්න බෑ. නමුත් ඒක ඇත්ත. ඒක ඇත්තක්. ඒ වගේ ඇත්තවල් ලෝකේ තියෙනවා. මේකත් ඇත්තක්. මේ මිනිස්සු යන්නේ සල්ලි වලටයි තනතුරු වලටයි. වෙන මොකකටවත් මේ ආණ්ඩුවට මේ වෙලාවේ 9ක් තියෙන මිනිහට යන්න බෑ. මේ ආණ්ඩුව කරන හොරකම් වල ප්‍රමාණය හැටියට, මේ ආණ්ඩුව කරන මැරකම් වල ප්‍රමාණයට කෝටි 100 ගණන් හොරකම් කරන ආණ්ඩුවක් මේක. මේ ආණ්ඩුවට 9ක් තියෙන මිනිහට යන්න බෑ. අනිත් ඒවා නැත්තම් මම අන්තිම වාක්‍යයක් දෙන්න මට කියන්නේ මේක. ඒ තමයි මහරගම මොකද්ද ජනසභාව ගැන තුමා කියන අපේ පළු ගැලවිලා පතුරු ගැලවිලා කියලා. ඉතින් මම හරි කියන්නේ ආරාධනා කරනවා අපේ උදේගම්මන්පිල මැතිතුමාට අපේ පක්ෂ බලය අල්ල ගන්න. හොඳයි. හරි දේශිනේ මේකද එතුමාට නම් බහුතරේ ඉන්නේ අල්ල ගන්නකො බලය. හොඳයි. ඉතින් ඒක ප්‍රාදේශ සභාව මේක අල්ල ගන්නකො. අල්ලන්න බෑ. හොඳයි. එහෙම ඔය බොරු. ගමන්පිල මහත්මයා අර ජනිත් මහත්මයාගේ ගුණවර්ධන මහත්මයාගේ ප්‍රශ්න දෙකකට උත්තර දීලම හරි. ඒ දෙක එකට අරන් ගත්තොත් රතන හිමි යෝජනා කරලා තියෙනවා මේ ජනාධිපති ක්‍රමය රැකගන්න. ඒ වගේම රතන හිමිගේ තව කියන යෝජනා ටික කියලා ඒවා හොඳයි නේද කියලා අහනවා. රතන හාමුදුරුවෝ ඊටාම දුර්වල කරපු සුවිශේෂී ජනාධිපති ක්‍රමයක් ලෝකේ කොහෙවත් නැති ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. හැබැයි උන්වහන්සේ කොහොම හරි ජනාධිපති ක්‍රමය රැකගන්න යෝජනා කරලා තියෙන බව ඇත්තයි. හැබැයි වැදගත් වෙන්නේ මේ ඡන්දේ ප්‍රතිපත්ති ප්‍රකාශනිකුත් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ධුරයට ඡන්දේ ඉල්ලන්නේ සිරිසේන මැතිතුමා. ඒතර සිරිසේන මහත්තයා මොකද්ද කියන එකයි වැදගත් වෙන්නේ. එතුමා ඊටා පැහැදිලිව ජනවාරි 9 වෙනිදා සියලුම මාධ්‍යවල ගියා ප්‍රතිඥාවක් දුන්නා. දළදා වංශ ඉදිරියේ මම ප්‍රතිඥාව දෙනවා ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන බවට. ඒතර රතන හාමුදුරුවෝ මොකද කියන්නේ? අනුරුද්ධ ප්‍රදීප් මොකද කියන්නේ? සමහරවිට අනුරුද්ධ ප්‍රදීප් මේ ක්‍රියාවදාමේ ඉන්නවා කියලා එතුමා දන්නේ නැතුව ඇති. ඒ නිසා වැදගත් වෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි මේ තමන්ගේ මැතිවරණ ප්‍රකාශය. තමන්ගේ මතය මොකද්ද කියලා කියන තැන මැතිවරණ ප්‍රකාශය. ඒක ඉතා පැහැදිලිව කියලා තියෙනවා. මේක අවශ්‍ය කරනවා කියලා. ඉතින් අවශ්‍ය කරනවා කියන එකේ තේරුම දන්නේ නැත්නම් ඉතින් මේක සිංහල පිළිබඳ ප්‍රශ්නයක් තමයි ඊළඟට මතුවෙන්නේ. ඊළඟට අපි ඊළඟ කාරණේ ඉන්නේ නායකත්ව මණ්ඩලයක් නැහැ කියලා නෙවෙයි මම කියන්නේ. මේකක් ව්‍යවස්ථාවේ නැහැ. කුස්සි කැබිනට්ටුවක් හදන් තියෙනවා. නායකත්වය වෙන ඉහළ තනතුරු දාන ඔක්කොම එකතු වෙච්ච මණ්ඩලය. මෙතුමම කිව්වා ඉන්න කට්ටිය. ඒතර ඒකේ ඒ කිව්ව නම් වලින්
මෙතුමා අධ්‍යාපන ලේකම්, නිශාන්ත ප්‍රචාරක ලේකම්, මම නියෝජ්‍ය ප්‍රධාන හැබැයි උපසභාපතිවරත් අපේ පක්ෂේ ඉන්නවා. ඒ අය මේකේ නැහැ. තව වෙන වෙන ලේකම්ලා ගන්නවක් කියනවා. මේ අධ්‍යාපන ලේකම් මේකේ ඉන්න පුළුවන් නම්. මොකද ඒක තමයි යාම් පිළිගත්ත ව්‍යවස්ථාවේ නැහැ කියලා. ඒ කියන්නේ නීති බැක්‍රමේ ක්‍රියාදාමයෙන් තොරව තීන්දුව ගන්න හැමෝම කියන හැම ආණ්ඩුවකම තිබ්බා කියනවනේ කුස්සි කැබිනට්ටුව. ඒ වගේ මේ ආණ්ඩුවෙත් තියෙනවා මීට කලින් ආණ්ඩුවල තිබ්බ ඒ වගේ ජාතික හෙළවුරුමේ චම්පික රණක මහත්තයා කුස්සි කැබිනට්ටුව. සමහරවිට ඕමල්පේ නායකහඳුර කොළඹ කොළඹ හිටියත් උන්වහන්සේ සම්බන්ධ කරගන්න නැති වෙලාවල් තියෙනවා. එතකොට ඒක කුස්සි කැබිනට්ටුවක් මිසක් නායකත්ව මණ්ඩලයක් කියන වචනේ වැරදි කියන එක. ඒ නයි මේ පක්ෂයේ ඉන්න ව්‍යවස්ථාවෙන් හඳුනගත්ත නායකයෝ ටිකක් ඉන්න ඕනේ. ඊළඟට මෙතුමා ඉතින් වැදගත් දෙයක් කිව්වා. මේ 13 ප්ලස් දෙනවා කිව්වේ ආණ්ඩුවෙන් නේද කියලා. ඊළඟට ඒ ප්‍රශ්න ආපු මහත්තයෙක් මම හිතන්නේ නිහල් මහත්තයා ගුණවර්ධන මහත්තයා ඒ කාරණේ ලිඛිතව අත්සන් කරලා දීලා තියෙනවා නේද එක්සත් ජාතික සංවිධානය 13 ප්ලස් කියලා නෙවෙයි කියලා තියෙන්නේ. එහෙම එකක් කිව්වේ නෑ. කිව්වේ ඉන්දියාව ආණ්ඩුවට පොරොන්දු වුණා කියලා විදේශ ඇමතිවරයෙකු ඒක ඇත්ත. ජනාධිපතිතුමා 13 ඉක්මව බලය බෙදීමක් ඉන්දියාවේ ඉල්ලීමට එකඟ වුණා. එකඟ වුණාට පස්සේ අපි විරෝධය පළ කරා. අපි විරෝධය පළ කරපු නිසා ජනාධිපතිතුමා වහම මේක නතර කරා. ඒක අපට ඇහුම්කන්. දැන් මෙතුමාලා කියනවා අපි උපවාස කරා යනාද වශයෙන්. චන්ද්‍රිකායේ කාලෙත් පීටෝම් එකට විරුද්ධ උපවාස කරා. පීටෝම් එක නතර වුණේ නැහැ. අන්තිමට ජවිපේ ශ්‍රේෂ්ඨ අධිකරණයට කියලා තමයි නතර කරගත්තේ. උපවාසයට පීටෝම් නතර කරේ නැහැ. ඊළඟට හැඩිගල්ලේ විමල සාරහම්තුරු උපවාස කරාම පැකේජ් ව්‍යවස්ථාව දෙදා ව්‍යවස්ථාව කියන එක නතර කරේ නැහැ. හාමුදුරු උපවාස කරන වෙලාව. හොඳ වෙලාවට අන්තර්කාලීන විධි විධානයක් තිබ්බ චන්ද්‍රිකා මැතිණියගේ දූර කාලයේ ක්‍රියාත්මක වෙනවා කියලා එතුමිය ජනාධිපති ධූරේ ඉන්නකම්. ඒකට එක්සත් ජාතික පක්ෂ විරුද්ධ ලේක පාර්ලිමේන්තුවේ ගිනි තිබ්බ. නැත්තම් ඉන්දු ලංකා ගිවිසුමට මේ රටම ගිනි ගද්දි පාර්ලිමේන්තුවේ සම්මත කරා අදත් ක්‍රියාත්මකයි. වාසනාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩවලට අපි විරුද්ධ වෙද්දී අපිට බැටන් ප්‍රහාර එල්ල කරා. චන්ද්‍රිකා මැතිණියගේ වැඩවලට විරුද්ධ වෙද්දී අපිට කඳුළු ගෑස් ගැහුවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේදී අපි මන්රායස් කොළඹ ගියා රනිල්ගේ යුගයේදී පීටෝම් එකට අපි ජනාධිපති මන්දිරේ වටලුවා කිසි දෙයක් උනේ නැහැ. අපි මාවිල්ලාරු සිද්ධියේදී අපි පෙළපාලිය යනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා අපට ඇහුම්කන් දීලා අපේ ඉල්ලීම ඉටු කරා. ඒතර ඉල්ලීම කරන එක අපි චන්ද්‍රිකා යුගයේත් කරනවා රනිල් යුගයේත් කරනවා මහින්ද යුගයේත් කරනවා. ඉල්ලීම ඉටු කරන එක වෙන්නේ මහින්ද යුගයේ විතරයි. ඒ වගේම අපේ ඉල්ලීම ඉටු කරපු නිසා තමයි 13 ඉක්මව බලය බෙදීමට එකඟ නොවීම නිසා අද ඉන්දියාව තරහයි සල්ලි කුට්ටි විසික් කරන දේශපාලකයෝ බාගන්න මේ මැතිවරණ ජයග්‍රහණය කරගන්න. තමන්ගේ ඉත්තවර ඉන්දියානු ඇඳුම් අදින අපේක්ෂකයව ජයග්‍රහණය කරගන්න සල්ලි කුටි විසික් කරන. ඒ වගේමයි බටහිර තරහ වුණේ යුද අපරාධ පරීක්ෂණයක් කරලා අපේ රණවිරුව දංගෙඩියට ඉල්ලෝ ඒ බිල්ල දුන්නේ නැති නිසා. ඒකත් එපා කිව්වේ අපි. එතකොට ජාතික හෙළවුරුමේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීමෙන් අද මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර අර්බුදයකට අපි තල්ලු කරලා තියෙනවා. එතකොට එතුමා මේ අර්බුදයට තල්ලු කරලා ඒ ඉල්ලීම් කරලා අර්බුදයට තල්ලු කරලා අපි දැන් කියනවා අපිත් ඒ පිළට එකතු වෙනවා. ඒක සාධාරණද? මහින්ද රාජපක්ෂ ඊළඟ කතන්දරේ වික්‍රම බාබු කරුණාරත්න මොනව කරන්න පුළුවන් සම්පූර්ණද පුංචි පක්ෂයක් තමයි. ඉතින් මේ හෙළවුරුමේ මේ ගන්න සම්බන්ධෙන්ට ඊළඟ ඔය ආණ්ඩුවේ ආසන 16ක් තියෙනවා. රවුෆ් හකීම්ට ආසන 8ක් තියෙනවා. හෙළවුරුමිට තියෙන්නේ 2යි. ඒතර සම්බන්ධෙන්ලා වික්‍රම බාහුල ආණ්ඩුවේ යන්න කලින් ඉදිරිපත් කරේ අපිට සැලකුවේ නැහැ කියන එක. අපේ ඉල්ලීම් දුන්නේ නැහැ කියන එක. ඒ විතරක් නෙවෙයි. එහෙම කියලා ආණ්ඩුවෙන් කියලා නිකන් ඉන්න අනිත් පැත්තට එකතු වෙනවා. එහෙනම් මේ පැත්තේ ඉල්ලීම් දුන්නා කියන පූර්ව නිගමනට එළඹෙන්න ඕන ප්‍රතිපත්ති ප්‍රකාශයට පස්සේ මේ කාරණේ සිද්ධ වෙන්නේ. එහෙමනම් දෙකක් තියෙන හෙළවුරුමේ මොනව කරන්නද? හෙළවුරුමේ මේ ආණ්ඩුවේ තිබ්බ ප්‍රශ්නේ තමන්ගේ දිගපල්ල අඳුර ගන්න බැරි වෙච්ච එක. ආසන 9ක් තියෙන කාලේ හෙළවුරුමේ ඇති කරපු බලපෑම ඒ විදිහටම එල්ල කරන්න බැරි වුණා ආසන දෙකක් තියෙන. ඒක හරිම තාත්විකයි. ආණ්ඩුවේ ගාන 162 දක්වා වැඩි වෙලා තියෙන 120 ඉඳන් හෙළවුරුමේ ගාන 9 ඉඳන් 2 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් තමන්ට පේරුණා නම් මහින්ද රාජපක්ෂට දෙකෙන් බලපෑමක් කරගන්න බැරි වුණා කියලා සම්බන්ධන්ලා නැති. රවුෆ් හකීම්ලා අතිශයින් දුර්වල කරපු කිසි බලයක් නොතිබුණු 162ක් හිටිය ආණ්ඩුව ඇතුලේ තමයි මේ උනේ. දැන් මෙතන සම්බන්ධන්ගේ 16ත් එක්ක ආණ්ඩුව හදනවා කියලා ඉතා පැහැදිලිව මේක කියලා තියෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියලා තියෙනවා. ඒගොල්ලෝම සම්බන්ධ කරගන්නවා. ඒගොල්ලෝ එන්න කැමති නැහැ. කවුද කැමති වෙන්නේ? සහාය දෙන අපේක්ෂකයා ආණ්ඩුවට එකතු වෙන්නේ. හකීම් ගාට එකතු වෙනවා. ඉතින් එතන 24ක් එකතු වෙද්දි හෙළවුරුමේ දෙකේ ඔබට හෙළවුරුමේට වික්‍රම බාහු යම්සේද හකීම් සම්බන්ධන් සන්දානය තුල හෙළවුරුමේ වික්‍රම බාහු සේය කියලා ඔබතුමාලා සාමාන්‍ය තර්කය අනුව තේරුම් ගන්න ඕනේ. මේ කාරණේ අත්‍යවශ්‍යයෙන් කියන්නේ මෙතුමා තමන්ගේ නීති දැනුම මේකෙන් අවසන් කරනවා. තමන්ගේ නීති දැනුම පෙන්වන්න ගිහිල්ලා තමන් නීතිය කොච්චර නොදන්නවද කියන එක රට්ට පෙන්වනවා. එතුමා කියනවා අපි කියලා තියෙනවා ජනමත විචාරණයකින් කරන ඒවා වෙනස් කරන්න ඕනේ නැහැ. ඒ නිසා ඒකේ භාවය අමුතුවෙන් දාන්න දෙයක් නැහැ. මහින්ද චින්තනය වගේ එහෙම දාන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. දැන් 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණ නඩු තීන්දුව මේ තියෙන්නේ. ඒකෙදි ඉතා පැහැදිලිව කියනවා ජනාධිපති ධූරයේ ජනාධිපතිවරයා ඍජුව මහජනතාව පත් කරන නිසා විධායක ජනාධිපති ධූරයේ අහෝසි කරනවා නම් ජනතාව තුන්වෙනි වගන්තියට බලපානවා.
ඒ ජනතාව පත් කරන කෙනෙක්ව පත් කිරීම පාර්ලිමේන්තුවට ගන්නවා. ඒක නිසා තුන්වෙනි වගන්තියේ බලපාන නිසා හතරවෙනි වගන්තිය සංශෝධනය කරද්දිත් සංශෝධනය කරද්දිත් ජනමත විචාරණයට යන්න ඕනේ කියලා 87 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්ණයද කියලා. ඊළඟට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්ණය කියලා එකක් ගෙන කෙටුම්පතක් ගෙනවා එක්සත් ජාතික පක්ෂය 2002 සැප්තැම්බර් 19 වෙනිදා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තමන්ගේ තීන්දුව දැනුම් දෙමින් කියනවා ජනාධිපති ධූරයේ සතු ඕනෑම බලතලයක් සංශෝධනය කරනවා නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා. එතකොට ෂාන් මට මේ කාරණේ කියන්න දෙන්නේ මේ මතු කරපු කාරණේ. එතකොට අවසන් කරනවා. නැවතත් ඔබට විනාඩි දෙකක් ලැබෙනවා. මම මේ කාරණේ ඉවර කරනවා. දැන් මේ කිව්ව කාරණේ ඉවර කරන්න. ඒ කියන්නේ ජනමත විධායක ජනාධිපති ධූරයේ සතු පුංචි පතුරක් හරි ගලවන්නේ නැත්නම් ජනමත විචාරණයට යන්න වෙන්නේ නැහැ. මම නෙවෙයි කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණේ. මේක අත්සන් කළා තිනවා මෙතුමන්ලට අද සහාය දක්වන සරත්ෙන් සිල්වා ශිරාණි බණ්ඩාරනායක කියන හිටපු අගවිනිසුවරුන් දෙදෙනාම. මේ අත්සන් තියන පුතුමාට පරීක්ෂාවෙන් තමයි මේ ලේඛන බාර දෙන්නේ. මොකද ගුවන් විදුලියක් ඉඳන් මට පෙන්වන්න විදියක් නැහැ. එතකොට එහෙමනම් නීතිය දන්න නීතිය හොඩිය මෙතුමා නීති විද්‍යාලයට ගියා කියන දැන් මට ප්‍රශ්නයක් මෙතුමා මේ ඉදිරිපත් කරපු කාරණාත් එක්ක අපි නීති විද්‍යාලේ මේක ඉගෙන ගත්තා. මේක ඇයිලා මේ මහා ලොකු දැනුමක් ඕනේ නීති විද්‍යාලේ මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අනිවාර්යයෙන් උගන්වනවා. එතකොට නීතිය හොඩිය දන්න කිසිම කෙනෙක් මේක හදන්න සම්බන්ධ වෙලා නැහැ. එවැනි පිරිසකටද මේ රට බාර දෙන්නේ කියන ප්‍රශ්නේ මතුවෙනවා. හොඳයි මිනිත්තු 2යි අපිට අවසන් කරන්න තියෙන දෙනාටම 2 බයි. ඔව් මම මේක ඇත්තටම මේ මම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතන්දරේ නෙමෙයි මම වෙනවදගත් කතාවක් කියන්න ඕනේ. කරුණු දෙකක්. ඒකට උත්තර කරන්න මම කැමතියි. මගේ වෙලාව දෙනවා ඒකට. නෑ නෑ හරි ආයෙ දෙනවනේ මට කියන්න හම්බ වෙනවනේ මට හම්බ වෙන්න බෑ නේද. එතකොට මෙන්න මේකයි කාරණේ මම කියන්න ඕනේ පළවෙනි මුලින් නම් කියන්නම්කෝ. ඒ හෙළවුරුමිට ආසන දෙකයි තමයි තියෙන්නේ. හැබැයි ෂාන් ඔබ දන්නවා මේ රට දන්නවා ආසන දෙකක් තියෙන පක්ෂයක් විදියට නෙවෙයි මේ පක්ෂය හැසිරලා තියෙන්නේ. ඒක හරි. මෙතුමා කියන එක හරි. ඒ ආසන දෙකේ ඉන්නේ චම්පික රණවක මැතිතුමායි අතුරුදි රතන හාමුදුරුවෝ. ඒ දෙන්නම ජාතික නායකයෝ විදියට ඉන්නේ. විපක්ෂයේ මැතිවරණ වේදිකාවේ ප්‍රධානම දෙන්න විදියට ප්‍රධානම දෙන්නෙක් විදියට ඉන්නේ. ඒ තමයි මේ පක්ෂයට තියෙන දෘෂ්ටිවාදී මේ බලපෑම. ඒ පක්ෂයට ආසන ගාන අඩු වෙන්න පුළුවන්. නමුත් දෘෂ්ටිවාදී මේ බලපෑමක් තියෙනවා. නමුත් කාගේද අපේ වික්‍රම බාබු මහත්තයාගේ පක්ෂයට ඒ දෘෂ්ටිවාදී මේ බලපෑම නැහැ. ඒ වගේම සම්බන්ධන් මහත්තයාගේ පක්ෂයට හෝ අකීම්ගේ මහත්තයාගේ පැත්ත පක්ෂයට සිංහල සමාජය තුල ඒ බලපෑම නැහැ. ඉතින් ආසන ගානෙන් දේශපාලනය කරන අංක ගණිතයක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ දේශපාලනයේ තියෙන දෘෂ්ටිවාදී මේ මතවාදී මේ බලපෑමේ ප්‍රමාණය කොච්චරද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. චන්ද්‍රිකායකගේදී ගැහුවා, හරි රනිල්ගේදී ගැහුවා, මහින්දගේදී කරන්නේ මරණ එක. නැත්තම් සල්ලි දෙනවා. දෙපැත්තයි තියෙන්නේ මේකේ. මේකේ තියෙන්නේ එක්ක මරණ අර වනාතේ සුනිල්ගේ කතාව තමයි තියෙන්නේ. එයාව උස්සගෙන ගෙනිච්චා. එයා එළියට ඇවිල්ලා කිව්වා මාව උස්සන්ගේ ගෝඨාබේ කියලා, මාව උස්සන්ගේ හමුදාවෙන් කියලා ගොඩාක් කිව්වා. කියලා එයා වීරෙක් වුණා. පස්සේ මිනිහට ගෙවල් දෙකක් දුන්නා. ගෙවල් හතරක් දුන්නා කියලා කියන්නේ. හතරක් දුන්නා. දැන් මිනිහ හොඳින් ඉන්නවා. සල්ලි දෙනවා නැත්තම් මරනවා. මේක තමයි මේකේ තුන් සරණේ. ඉතින් ඔන්නෝකයි මේකේ තත්ත්වය. මෙතුමාගේ මේ කතන්දරේ තමයි අපි මේ ප්‍රතිපත්ති මේ කතන්දරේ මෙතුමා කිව්වට දැන් බොරුවට අපි දන්නවා මෙතුමාගේ කතන්දරේ. අපේ පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු මීට මාස 6ක විතර ඉඳන් අරලිගහ මන්දිරයට වාර්තා වෙන්න පටන් ගත්තා. ඊටම නිවැරදිව. ඒ කියන්නේ ඔය කියන ඔය මණ්ඩලයේ ඒක නායකත්වද බ්‍රහස්පතින්දද මොකක් හරි කම අපි 6 දෙනෙක් එකතු වෙච්ච මණ්ඩලයක් තිබ්බනේ. ඒකේ අපේ විශ්වාසයක් තියෙනවානේ. ඒක ලොකුම එකනේ මොනවා වුණත්. ඊට පස්සේ චම්පික රණතුමාට එක්තරා ඇමතිවරයෙක් කියලා තිබුණා මේ තොරතුරු ජනාධිපතිතුමා ඇමතිතුමාට කිව්වා කියලා මට උදේ ඔක්කොම ජේච් එකේ තොරතුරු දෙනවා කියලා. කිව්වම මේ කාරණේ කිව්වම එතුමාට තරහ ගියා. හොඳටම. තරහ ගිහලා එක එක රණ්ඩුවට වගේත් ආවා. චම්පික රණවක මැතිතුමා තිරව කියා සිටියා. මමත් හිතුවා මම මෙතුමාට ආදරේ ගොඩක් අපි දෙන්න ඔය දැන් ඔය රණ්ඩුනාට මමයි මෙතුමයි තමයි ගොඩක් සමීපව හිටියේ. මං හිතන විදිහට පක්ෂේ. එතකොට මම මෙතුමා වෙන්නේ හිටියා. මං කිව්වා මං චම්පික මහත්තයාට වෙනමත් කිව්වා මේ ඕක එක කෙනා කියනවා කියලා. ඊට පස්සේ අපි ආපු නිගමනය තමයි සාමාන්‍ය මහින්ද රාජපක්ෂ එක එක්කෙනාව කොටවන හින්දා මේ මෙතුමාවයි චම්පික රණවකයි කොටවන්න මේක කියන්නේ කියලා. අද අපි එහෙම ජනාධිපතිතුමාලා අද චෝදනා කරන්නේ නැහැ. අද මේක ඇතුලේ දේවල් එළියට ගියා කියන එක අපිට අද පේන්නේ. ඊළඟට ලංකා සී නිවුස් එකේ නිවුස් එකක් ගියා මේ මොකද්ද මේ ගිවිසුම අත්සන් කරපු දවසේ ඒ සී නිවුස් එකේ නිවුස් එක කවුද යවුවේ කියන එක මෙතුමා හොයන්න ලොකු ගණිත සූත්‍රات ඉදිරිපත් කරා. නමුත් ඒ සී නිවුස් එකේ නිවුස් එක කොහොමද ගියේ කියන එක අද අපිට සැකයක් නැහැ. විවිධ හේතු ඉදිරිපත් කරන අද එක හේතුවක් හෙට එක හේතුවක් ඒ විදිහට හේතු ඉදිරිපත් කරා අපිත් එක්ක. ඒ හේතු ඉදිරිපත් කරේ මොකද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක් නෙවෙයි. මේක මාස 6-7ක ප්‍රශ්නයක්. මෙතුමාට ඕන වුණා ඊළඟ මහමැතිවරණයට ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකට ඡන්දෙ ඉල්ලන්න. එච්චරයි මේ ප්‍රශ්නේ. අන්න ඒ ප්‍රශ්නය තු මං කියන්නේ මං කිව්වේ නෑනේ කොයිද ඔයා සල්ලි ගත්තා කියලා. මං කියන්නේ. මං දන්නේ නැතිව මට කියන්න බෑනේ මොකද ඔයා ඊට පස්සේ නඩු දාන්න හදනවානේ. එතකොට මෙතුමාට තියෙන ප්‍රශ්න මෙතුමාගේ ආත්ම විශ්වාසයේ පල්දුවීමක් තියෙනවා. එතුමාට තනියෙන් ඡන්දිල්ල දිනන්න බෑ කියලා. මොකද ඡන්ද 25000යි හෙළවුරුමට තියෙන්නේ කියලා. ඒ අනුව මෙතුමාට අනිවාර්යයෙන් මෙතුමා කිව්වේ පාර්ලිමේන්තුව අපි දන්නේ මෙතුමාගෙන් අහන්න ඕනේ. ඊළඟ පාර්ලිමේන්තුව මතකට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එනවා කියලා එතුමා කියන්නේ. එතුමා එනවා නම් ගෝඨාභයත් එක්ක එකට ඡන්ද ඉල්ලන උන් බලාගන්න ඊළඟ ඡන්දෙදී
මෙතුමා ගෝඨාභයත් එක්ක ඡන්දය ඉල්ලනවා. එකට එහෙම තමයි මෙතුමා ජයග්‍රහණය කරන්න අපි සුබපතනවා. සුබපතනවා. මොකද ගෝඨාභය මහත්තයා ළඟදී අපි දන්නේ කෙනෙකුත් ඉන්නවනේ කියලා අපි සුබපතනවා. ඔබතුමාගේ පෞද්ගලික දේශපාලන ගමන ප්‍රතිපත්ති වෙන මේ පෞද්ගලික දේශපාලන ගමන සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගම්මපිල මහත්මයා. අවසාන වශයෙන් මෙතුමා කියනවා පක්ෂයේ කාරණා මාධ්‍ය ජනාධිපතිතුමාට වාර්තා කරායි කියලා. මේක නම් ඇත්තටම පට්ටපල් බොරුවක්. අපි දන්නවා ඔය ජනාධිපතිතුමා ශාන් ඔයා පෞද්ගලිකව දන්න කෙනෙක්. ජනාධිපතිතුමා සුප්‍රසිද්ධ කාරණා තමයි රහස් තියාගන්න බෑ එක එක්කෙනාට කියලා අන්තිමට මාධ්‍යවලත් වාර්තා වෙනවා. ජාතික හෙළවුරුමේ නායක හාමුදුරුවෝ මං ගාව උන්වහන්සේ ඉල්ලාස්වීම තියෙනවා. මම මේ කාරණේ කියන්නේ මේ වගේ බොරු ප්‍රචාර කියන නිසා උන්වහන්සේ පක්ෂ නායකත්වයෙන් ඉල්ලාස් වුණා. පක්ෂ නායකයන් පිළිබඳ තියෙන කලකිරීම උන්වහන්සේ ඒ කාරණා කිව්වා. ඒතර පක්ෂ නායකයන් ඉල්ලීමක් කරා මේ වෙලාවේ ඔබ වහන්සේ අයින් වෙන එක අපේ පක්ෂයේ බරපතල ප්‍රශ්නයක් ජනාධිපතිවරණේ ඉවර වෙනකන් ඉන්න කියලා. හැබැයි ඒක ඊටාම සංවේදී කාරණේ. මම මේ මොහොතේ ලියනක කොයිවක්වත් හෙළිවෙච්ච ඊටාම සංවේදී කාරණේ. උන්වහන්සේ ඉල්ලාස්වීමේ ලිපි මට ඉව පිටපත මටත් පිටපතක් කියවයි පිටපත මං ගා උන්වහන්සේ නායකයන්ගේ පැවැත්ම පිළිබඳ කලකිරීම නිසා ඉල්ලාස් වුණා. ඊට පස්සේ චම්පි කැමතුමා ඉල්ලීමක් කළා දව පක්ෂ සම්මේලනය වෙනකන් ඉන්න කියලා. එහෙමයි එකඟ කරන් තිබි. මම ගිහිල්ලා නායක හමුදුරන්ට කතා කරලා තමයි ජනාධිපතිවරණ අවසන් වෙනතුරු ඉන්නේ කියලා උන්වහන්සේගෙන් ඉල්ලීම කරේ. එතකොට ඊතරම් සංවේදී දෙයක්වත් මේ පක්ෂෙන් එළියට ගියේ නැහැ. එහෙම යනවන යන්න ඕනේ බරපතල ඕමල්පේ හමුදුර පක්ෂෙන් ඉවත් වෙනවද මේ ජනාධිපතිතුමත් එක්ක ගැටි ඉන්න පක්ෂේ නායකයා පක්ෂෙන් ඉවත් වෙන්න යනවා කියන එක ජනාධිපතිතුමාට දැනගන්න ලැබුණා නම් මේක මාධ්‍ය වලට එන්නේ නැද්ද? කිසි මාධ්‍යයක මේක වාර්තා වුණාද අද වෙනකන්? නායක හාමුදුරුවෝ හරි කවුරු හරි මම නායක හාමුදුරුවෝ මත අතිවිශාල ගෞරවයක් තියෙනවා. උන්වහන්සේ මේ රටේ උන්වහන්සේ මාත් එක්ක අමනාප වුණා මම ඊටාම පූජනීය මට්ටමේ අදටත් සලකනවා. උන්වහන්සේ මාව හමු වෙන්න කැමැත්ත ප්‍රකාශ කරා. නමුත් නතර මගේ දුරකථන අද විස්තරාත්මක දුරකථන බිලක් මම ගෙන්නලා තියෙනවා. මම ඒකේ පෙන්නන්නම්. මෙතුමන්ලට පෙන්නන්නම්. නායක හාමුදුරුවෝට දුරකථනෙන් කතා කරලා තිනවා දෙපාරක් මේ සිද්ධ වීමෙන් පස්සේ. උන්වහන්සේ මාව හමු වෙන්න කැමැත්ත පළ කරා. ඊට පස්සේ යම් අයගේ බලපෑම උඩ නායක හාමුදුරුවෝ මාව හමු වෙන්න පස්සේ හමු නොවීමයි කියලා යෝජනා කරා. එතකොට මම මේ ප්‍රකාශ කරේ එහෙනම් මේ මහා කාරණේ තව අපිට හම්බෙද්දී මේ මහා කාරණය එනම් වාර්තා වෙන්න එපයි. අපි රහස් රැක්කා. එළියට ඇවිල්ලා මම කිසිම කෙනෙකුට කතා නොකර මාධ්‍ය හමුව තියලා මම සද්ද ඉරිදා පත්තරවල මගෙන් ඉල්ලුවා දුරකථන නැමතු මල්කි මට කතා කරේ නැද්ද මෙතන වැඩසටහනට මම ඔක්කොම ප්‍රතික්ෂේප කළා හිටියේ මට එල්ල කරුව මඩ ප්‍රහාරේ මෙතුමත් සම්බන්ධ වුණා මෙතුමා මගේ මූන්ටම මේ මඩ ප්‍රහාර වලට එතුමාට ලැබිච්ච ආකාරයෙන් එතුමා ඉදිරිපත් කරා මේ මඩ ප්‍රහාර වලට නිසා ඇතිවෙච්ච කලකිරීම නිසා තමයි මම තියෙන්නේ කරේ නෑ මම මේක ඇවිල්ලා එළියට කියන්න නැත්තම් මට කරන අසාධාරණයි ඒකයි මම ඉවත් වුණු 11 වෙනි බ්‍රහස්පතින් පස්සේ වෙන සතියන්තේ කිසිම මගේ මාධ්‍ය මෙතුමා පත්තර පස්සේ ගියා කියලා රටේ ප්‍රවෘත්තියක තමයි මල්කි පස්සේ මම කතා කරාද මේ VFA මගේ පස්සෙන් කොච්චර මල්කි ආවද මාව මේකට ගෙන්න ගන්න ඕක තමයි මාධ්‍ය රටේ නාලිකා 4ක සජීවී ප්‍රවෘත්තියක් බවට පත්වෙච්ච කාරණේ සතියන්තේ පුවත්පත් වලට ප්‍රවෘත්තියක් එන්නේ නැත්තම් ඒ පත්තරේට ලොකු අමාරුවක් ලොකු ජනමාධ්‍ය කලාවිලන් නොදුරුවත්කමක් තියෙනවා. එතකොට මේ මරනවා හෝ සල්ලි දෙනවා. මේක මෙතන අපි එහෙම කරන්නේ නැහැ මරනවා හෝ සල්ලි. මේ මහින්ද රාජපක්ෂ මැරුවා කියන්නේ කවුද? මේ ලයිස්තු ඉදිරිපත් දැන් බටලන්දේ වදකාගාරේ කරන් ගියත් මහින්ද රාජපක්ෂ වැද්දගානේ අන්න ඒක තමයි තියෙන අවුල. නෑ ඔබතුමාට උත්තර දෙන්න පුළුවන්. වැද්දගානේ සංජීව තියාගෙන ජනාධිපති ආරක්ෂකයන් සිටියන් හිටියේ මහින්ද රාජපක්ෂ ගන්න පුළුවන් නම් අපිට උත්තර දෙන්න පුළුවන් නේද? ඒ නිසා අපි වෙන වැඩසටහනකරි කතා කරමු මේ කාරණා හිතේ දුකට කියවෙන කවි අරනකොට ඇත්තටම ලංකාව දන්නවා මේගොල්ලෝ මරන්නේ නැහැ කියලා. මරන්නේ නැහැ. අපි අවසන් කරමු. ඔය පැත්ත සුද්ධ නැහැ කියලා මං කියන්නේ මේ නිසා මේක කලින් තියෙන මහානායක හොයාගන්න අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ජාවදනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහත්මයාට ඒ වගේම පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහත්මයාට ඔබ දෙපළටම සුබ පතනවා. අපි හිතනවා මිත්‍රත්වය නොනැසී පැවතේවා කියලා අපි විශ්වාස කරනවා. දේශපාලන වශයෙන් මොන මතවාද ගැටුම් තිබුණත්. හොඳයි. ඔබ හැම දිනකටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපිට හෙට සිට දේශපාලන කතිකාවන්ට යාමට නොහැකි. තවමත් සැලසුමක් නැහැ අපි හෙට දිනේ මොන වගේ වැඩසටහනක් එක්කද ඔබ හමු වෙන්නේ කියලා. කොහොම වුණත් අපි සිද්ධ මුල තුලින් හෙට දවසේ මුණ ගැසීම ඔබට යහපත් දවසක් වේවා නැවතත්.